समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कधं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාගේ පහදාභිවන්දනානුපූර්වකව අවසර ප්‍රාර්ථනා කරනවා. සද්ධර්ම ශ්‍රවණාබිලාසී සද්ධා බුද්ධි සම්පන්න ගුණබර වාසනාවන්ත පින්වත්නි, මේ පින්වතුන් හැම දිනෙකම අද දවසෙත් මේ සූදානම් වෙන්නේ ලෝතුරු අමාමෑණී ශාන්තිනායකයන් වහන්සේ ඔබත් මමත් වෙනුවෙන් අනුකම්පාවෙන් යුක්තවම දේශනා කරන්නට යෙදුනා වූ 80000ක් ධර්මස්කන්ධය තුල පවතින 21000ක් වූ විනය ප්‍රඥප්තියට අදාළ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂා කරන ඒ උපසම්පදා සීලය තුල ගිහි පින්වතුන් විදිහට ඔබ දැනගත යුතු සිල්පද කිහිපයක් ඇසුරෙන් සිදු කරන්නට යෙදෙන ධර්ම දේශනාවක් ලෝඩින් නමුත් ශ්‍රවණය කරන්නට. එතකොට පින්වත්නි, උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සීලය ගිහි පින්වතුන් දැනගත යුතු වෙන්නේ ඇයි? පින්වත්නි, සාමාන්‍යයෙන් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ආරක්ෂා කරන සීලයකට ඔබට උපස්ථායකයෙක් වෙන්න නම්, ඒකට අනුග්‍රහ කරන්න නම් උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරන සහ ඔබ දැනගත යුතුව තියෙන සිල්පද කිහිපයක් තියෙනවා. ඒවා ඔබ දැනගත යුතුයි පින්වත්නි. සංඝයා ඇසුරු කරන පිරිසක් නිසාවෙන්. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් සාංගික දේපල ආදිය ඇසුරේ සිටින නිසා ඔබට ඒ සම්බන්ධව දැනගත යුතු සිල්පද කිහිපයක් තියෙනවා පින්වත්නි. ඒක නිසා අද මෙම ධර්ම දේශනාව ස්වාමීන් වහන්සේලාගේ සීලයට උපකාරයක් කරන්න මම දැනගත යුතු කරුණු මොනවද කියලා වටහා ගන්න මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පින්වත්නි. මොකද අද දවසේ මෙම ධර්ම දේශනාව තුළින් ඇතැම් වෙලාවට ඔබ මෙතෙක් කල් අහලා තිබුණේ නැති එක සිල්පදයක් හරි දැනගනීවි. හැබැයි පින්වත්නි, ඒ සිල්පද දැනගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ නමක් ආපත්‍යයකට, ඒ කියන්නේ නැවතකට පත් වෙනවා දැකලා ඔබ ස්වාමීන් වහන්සේලා කෙරෙහි අසද්ධාාවක් ඇති කර ගන්නත් එපා, තරහාවක් ඇති කර ගන්නත් එපා පින්වත්නි. හේතුව තමයි ස්වාමීන් වහන්සේලා අතින් සිදුවෙන ආපත්‍යක් නම් ඒක උන්වහන්සේගේ දුර්වලකමක්. පැහැදිලිද? එතකොට ඒක දැකලා ඔබ ඔබේ සිතෙහි අසද්ධාාවක් ඇති කර ගන්නවා නම් පින්වත්නි, ඔබ මහත් වූ සංඝ රත්නය කෙරෙහිම තමයි අපහදින්නේ. හරි? එතකොට සාමාන්‍යයෙන් දැන් ගන්නකෝ, සාමාන්‍ය දායකයෙක් ස්වාමීන් වහන්සේ නමකට මහා සංඝයා අරමුණු කරගෙන දානයක් දීලා ඒ දානේ ආනිසංස බලාපොරොත්තු වෙනවනේ. එහෙනම් එක ස්වාමීන් වහන්සේ නමක් සිල්පදයක් කඩනවා දැකලා ඔබ ඒ කෙරෙහි අපහදිනවා නම් පින්වත්නි, ඔබ මුළු මහත් සංඝයා කෙරෙහි තියෙන ශ්‍රද්ධාව තමයි නැති කරගන්නේ. එතකොට ඔබට කල්යාණ මිත්‍ර සම්පත්තිය තමයි පින්වත්නි නැති වෙන්නේ. ඒකයි මම ධර්මදේශනා මුලදීම මේ කාරණාව මතක් කරන්නට යෙදුනේ. ඒ වගේම තමයි පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු පරිවාර පාළියේ සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේලාට ඇතැම් වෙලාවට කුසල සිතින් වෙන ඇවතුත් තියෙනවා. අකුසල සිතින් වෙන ඇවතුත් තියෙනවා. ඒ වගේම අව්‍යාකෘත සිතකින් වෙන ඇවතුත් තියෙනවා කියලා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කුසල් සිතෙනුත් ඇවැත් වෙන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. මොකද හැම
ආපත්‍යක්ම. ඒ කියන්නේ හැම ඇවතක්ම ඇවතක් කියලා කියන්නේ සිල්පදයක් විතික්‍රමණය කිරීමක්. ඒ කියන්නේ සිල්පදයක් කඩ කිරීමක්. මේ හැම විතික්‍රමණයක්ම පින්වත්නි අකුසලයක් නෙවෙයි. ඒකයි කුසල් සිතින් වන ඇවතුත් තියෙනවා කියලා කිව්වේ. දැන් ගන්නකෝ ස්වාමීන් වහන්සේ නමක් භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න මල් කඩනවා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක්. හැබැයි පින්වත්නි මල් කඩනවා කියලා කියන්නේ භූතගාම ශික්ෂාපදයෙන් ඇවතට පැමිණීමක්. නමුත් කුසල සිතකින් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේ නමක් බෝ මළුවක සෑ මළුවක තියෙන තනකොළ උදැල්ලකින් උගුලනවා නම් උන්වහන්සේට පටවි කණින ශික්ෂාපදයෙන් ආපත්‍ය වෙනවා. හැබැයි කුසල සිතකින්. එහෙම නැතුව හිතන්නකෝ ධර්ම දානයේ පිණිස අනුග්‍රහ විදියට ස්වාමීන් වහන්සේ නමක් මුදල් පරිභෝග කරලා, ඒ කියන්නේ මුදල් සම්බන්ධ කරගෙන උන්වහන්සේ ධර්මශාලාවක් කරනවා. නැත්නම් ධර්ම මණ්ඩපයක් කරනවා. නැත්නම් දෙමව්පියන්ට උපස්ථාන කරනවා. ඒත් පින්වත්නි ඒ ඇවත සිද්ධ වෙනවා උන්වහන්සේට. හැබැයි කුසල සිතකින්. ඒ වගේම ප්‍රාණඝාතය අදත්තා දානය වගේ ඇවතකට පැමිණෙනවා නම් පින්වත්නි ඒ ඇවතට පැමිණෙන්නේ අකුසල සිතකින්. ඒ වගේම දැන් මම රහතන් වහන්සේ නමකට උනත් ඇවත් සිද්ධ වෙන්න පුළුවන් කියලා කිව්වනේ. මොකද අව්‍යාකෘත සිතක් ගැන කතාවක් කිව්වනේ. එතකොට පින්වත්නි රහතන් වහන්සේලාටත් ඇවත් සිද්ධ වෙන්න පුළුවන්ද? පුළුවන් පින්වත්නි. ගරුක ආපත්‍යක් වෙච්ච කුටිකාර සංඝාදිශේෂය වගේ ගරුක ආපත්‍යක් වුණත් සියලු කෙලෙස් නසල රහත් වෙච්ච උතුමන් වහන්සේ නමක් අතින් වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මොකද පින්වත්නි අපි විනය පිටකේ පරිශීලනය කරනකොට බෙල්ලට්ටිසීස මහරහතන් වහන්සේ, චුල්ලපන්තක මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, නන්ද මහරහතන් වහන්සේ වගේ උතුමන් වහන්සේලා සිදු කරපු ඇතැම් ක්‍රියා හමුවේත් භාග්‍යවතුන් වහන්සේ පණවන්නට යෙදුණු සිල්පද දකින්න තියෙනවා. හැබැයි පින්වත්නි මතක තියාගන්න මේ සිල්පද අතර රහතන් වහන්සේලාට කවදාවත් ලෝකවද්‍ය ශික්ෂාපද වලින් ඇවතට පැමිණෙන්නේ නැහැ. පැමිණෙන්නේ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද වලින්. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ විනය දේශනාව. ඒ කියන්නේ සිල්පද කොටස් දෙකක් වෙනවා. ලෝකවද්‍ය ශික්ෂාපද සහ ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද ලෙස. එතකොට ලෝකවද්‍ය ශික්ෂාපද කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අකුසල සිතකින්මයි පින්වත්නි ඒ ඇවතට පැමිණෙන්නේ. ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපද කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම නිසා. පැහැදිලිද? එතකොට රහතන් වහන්සේලා ඇවතකට පැමිණෙනවා නම් ඒ භාග්‍යවතුන් වහන්සේ පනවපු ප්‍රඥප්තිවද්‍ය ශික්ෂාපදයක්. එතකොට අන්න ඒකයි මම ඔබට මේ රහතන් වහන්සේලාත් ඇවතට පැමිණෙනවා කියන කතාව නෙවෙයි කියන්න ඕන උනේ. මොකද ස්වාමීන් වහන්සේ නමකට පුත්තග්ජන ස්වාමීන් වහන්සේ නමක් අතිනුත් ඇවත් වෙන්න පුළුවන්. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන 9 කෝටි සත සහස්සානි 9180 කෝටි 586000ක් ප්‍රභේද ඇති උපසම්පදා සීලය. එතකොට ඒ සා මහා සීලයක් ආරක්ෂා කරනකොට පුත්තග්ජන ස්වාමීන් වහන්සේ නමක් අතින් කුඩා කුඩා ඇවත් වලට පැමිණෙන්න පුළුවන්. කුඩා කුඩා ආපති සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් ඇතැම් වෙලාවට ඔබ දකින්නත් පුළුවන්. නේ? එහෙම වුණා කියලා ඔබ ස්වාමීන් වහන්සේලා ඇවතකට පැමුණාම උන්වහන්සේලා හරි පෞකාරයි දුස්සීලයි කියලා අපහැදීමක් ඇති කරගන්න එපා කියන කාරණාව මතක් කරන්න තමයි ධර්මදේශනා මුලදී මම මේ කොටස වෙන් කරගත්තේ පින්වත්නි. පැහැදිලිද? හැබැයි පින්වත්නි කුසල සිතකින් ඇවත් සිද්ධ වෙන්න පුළුවන් කියලා කිව්වේ ඇයිද? පින්වත්නි ධර්ම නියාම එකක්. පැහැදිලිද? විනය පැනවීම කියන්නේ තවත් එකක්. එතකොට අකුසල් සිද්ධ වෙන්නේ ධර්ම නියාමයෙන්. හැබැයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම තමයි විනය කියලා කියන්නේ. මේ පිළිබඳ දන්නේ නැති පඬිත මාන තියෙන මිනිස්සු සමහර වෙලාවල් වලට නූගත් මිනිස්සු ස්වාමීන් වහන්සේලා පෞකාරයි කියලා සමාජයත් ගිනි තියමින් මේ ලෝකයටත් විනාශයක් කරමින් සංඝයා කෙරෙහි තියෙන සද්ධාවත් නැති කරන ඇතැම් පිරිස් ඉන්න තියෙන වර්තමාන වෙනකොටත් දකින්න තියෙනවා. හැබැයි මට ඔබට මතක් කරන්න උනේ අද මේ ධර්ම දේශනාව තුළදී සිල්පද කිහිපයක් දැනගත්තා වුවත් සංඝයා කෙරෙහි අපහැදීමක් ඇති කරගන්න එපා. ස්වාමීන් වහන්සේ නමක් ඇවතට පැමිණෙනවා දැක්කොත් ඒක උන්වහන්සේගේ තියෙන දුර්වලකම කියලා හිතලා ඒ ස්ථානයේ කටයුතු කරන්න පින්වත්නි. පැහැදිලිද? එතකොට අපි සාමාන්‍යයෙන් ඔබට මුලින්ම ස්වාමීන් වහන්සේලාගේ ආරක්ෂා කරන සිල්පද වලින් දැනගත යුතු පරාසය තුල තියෙන සිල්පද ගත්තාම දානය සම්බන්ධයෙන් පින්වත්නි. මොකද අනුපූර්ව ප්‍රතිපදාවෙත් ගිහි පින්වතුන්ට දානයේ සීලේ භාවනාවනේ තියෙන. එතකොට ගොඩාක් දෙනෙක් ගත්තට පස්සේ දානය තමයි අල්ලගෙන ඉන්න කෑල්ල. මොකද සීලේ භාවනාව වඩන්න නැහැ කියනව නෙවෙයි, සිල් රකින්න නැහැ කියනව නෙවෙයි. ගොඩාක් දෙනෙක් දානය කියන තැල් නතර වෙලා තියෙන නිසා මේ දානයේ සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් මම මතක් කරලා ඉන්නම් පින්වත්නි. ඒ වගේම මොකද ගොඩක් වෙලාවට දානය කියද්දී ඔබට මතක් වෙන්නේ මහා සංඝයානේ නේ. අනුත්තර වූ පුණ්‍යක් ශේෂ්ත්‍රයේ මහා සංඝයා හින්දා කුසල් බලාපොරොත්තුවෙන් දානයක් දෙන්න තියෙන පින්කෙත සංඝයා නිසා ඔබට දානය කියද්දි මතක් වෙන්නේ මහා සංඝයා. ඒ වගේම සංඝයා කියද්දිත් ඇතැම් වෙලාවට මතක් වෙන්නේ දානයම තමයි. ඒක නිසා දානය සම්බන්ධයෙන් දැනගත යුතු කාරණා මොනවද?
දානය ගත්තාම සිව්පසේ විදිහට ඔබ ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ. සිව්පසය, චීවර, පිණ්ඩපාත, සේනාසන සහ ගිලම්පස. එතකොට චීවර ගත්තට පස්සේ පින්වත්නි චීවර සම්බන්ධයෙන් පනවලා තියෙන සිල්පද බොහෝ ප්‍රමාණයක් තියෙනවා. ඔබ මේ සිල්පද දැනගත යුතු වෙන්නේ නැහැ. නමුත් ඔබ ස්වාමීන් වහන්සේලාට චීවර පූජා කරන නිසා මම විනයානුකූල චීවරයක තියෙන්න ඕනේ අංග මොනවද කියලා ඔබට මතක් කරන්න. එතකොට ඔබ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමකට චීවරයක් පූජා කරද්දී ස්වාමීන් වහන්සේට පහසුවක් වෙන ආකාරයට ඒක පූජා කරගන්න, ඔබට ඒ කුසල කටයුත්ත කරගන්න අභිප්‍රායක හේතුවක් වෙයි පින්වත්නි. එතකොට මොනවද මේ තියෙන්න ඕනි අංග විනයානුකූල චීවරයක? මුලින්ම පින්වත්නි ස්වාමීන් වහන්සේ නමක් පොරවන චීවරයක් අවම කඩ 5කින් සමන්විත විය යුතුයි පින්වත්නි. ඒ කියන්නේ කෑලි 5ක් එකතු කරලා මහපු චීවරයක් තමයි විනයානුකූල චීවරයක් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තින්නේ අර කුඹුරක ලියදු පිහිටන ආකාරයට. එකම රෙදි කෑල්ල වුණත් කොටස් 5කට කපලා එකතු කරලා මැහුවොත් තමයි ඒක චීවරයක් වෙන්නේ. මම මේ ඔබට චීවර සම්බන්ධයෙන් මතක් කරන්නේ අතීතයේ නම් ස්වාමීන් වහන්සේලාට රෙදි කැබලි පූජා කරාට වර්තමානයේ පින්වතුන් කරවපු චීවර පූජා කරන නිසා. ඒ වගේම චීවරයක් විනයානුකූල වෙන්න නම් පින්වත්නි ගන්ටිපාසා තියෙන්න ඕනි. දැන් ගන්ටිපාසා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් දෙවුර වහලා චීවරය පෙරෙව්වට පස්සේ සිවුරේ යට කොන් දෙක එකතු කරලා ගැට ගහන්න පුළුවන් ආකාරයට නූල් වලින් හදපු මුද්දක් සහ දිග නූල් කෑල්ලක් තියෙනවා. මේකට තමයි ගන්ටිපාසා කියලා කියන්නේ. ඒ කොටසුත් විනයානුකූල චීවරයක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පින්වත්නි ජංගෙය්‍ය ගීවෙය්‍ය කියන කොටස් දෙක අංග දෙක. ජංගෙය්‍ය ගීවෙය්‍ය කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ චීවරය පොරවනකොට චීවරයේ බෙල්ලට හිටින ඉහළ දාරයත් කෙන්ඩ ප්‍රදේශයට හිටින යටි දාරයත් ඝනකම හිටින විදිහට තවත් අමතර රෙදි කැබල්ලක් තියලා මහපු වාටියක් පින්වත්නි. මොකද මේක එකතු කරලා තියෙන්නේ චීවරය වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න. ඉරෙන එක වළක්ව ගන්න පින්වත්නි. මේ කොටස් ටික තමයි පින්වත්නි විනයානුකූල චීවරයක තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔබ දැනගත යුතු පරාසය මොනවද? අවම කඩ 5ක් වෙන්න ඕනේ. ඒක උපරිමය ප්‍රමාණයක් නැහැ. 100 1000 වුණා කියලා ගැටලුවක් නැහැ පින්වත්නි. කඩ කෑලි එකතු කරලා මහපු. ඒ වගේම ගන්ටිපාසා සහ මේ ජංගෙය්‍ය ගීවෙය්‍ය කියන කොටස්. එතකොට ඔබ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට චීවර පූජා කරනකොට ස්වාමීන් වහන්සේගේ පහසුව බලනවා නම් ඔබ මේ කොටස් තියනවාද කියලා බලන්න. පැහැදිලි නේද? ඊළඟට පිණ්ඩපාත. පිණ්ඩපාත කියන්නේ භෝජනනේ පින්වත්නි. එතකොට භෝජන ගත්තට පස්සේ ඔබ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්නනකොට විශේෂයෙන්ම දැනගන්න ඕනේ කරුණක් තමයි උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තියෙනවා පින්වත්නි සිල්පදයක් දන්තපෝණ කියලා. මම සිල්පදයේ පාළිය සිල්පදයේ අභ්‍යන්තර විස්තර කළ යුතු සියල්ල විස්තර කරන්නේ ඔබ දැනගත යුතු පරාසයෙන් විතරක් මම ඔබට මතක් කරන්නම් පින්වත්නි. කාල වේලාව ඉතුරු කරගන්න ඕනේ නිසා. පින්වත්නි මේ දන්තපෝණ කියන ශික්ෂාපදයෙන් කියන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් ඒ උපසම්පදා ස්වාමීන් වහන්සේට අනුපසම්පන්නයෙක් විසින් පිළි නොගන්නපු දෙයක් තමන් වහන්සේගේ ධනෙන් හම්බ කරපු දෙයක් වේවා, තමන් වහන්සේ උදෙසා තියලා ගියපු දෙයක් වේවා, තමන් වහන්සේට අරගෙන වළඳන්න බෑ පින්වත්නි. පැහැදිලිද? අනිවාර්යයෙන්ම අනුපසම්පන්නයෙක් විසින් පිළිගන්නපු දෙයක්මයි වළඳන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිනේ? අනුපසම්පන්නයෙක් කියලා කියන්නේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්, ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, නාගයෙක් වෙන්න පුළුවන්. මේ කියන කවුරු හරි උපසම්පදා නොවු යම් කිසි කෙනෙක් පිළිගන්නන දෙයක්මයි වළඳන්න පුළුවන්. එහෙම නැතුව තමන් වහන්සේම අරගෙන වැළඳුවොත් පින්වත්නි කන කටක් පාසා ගිලින පිඩක් පාසා උන්වහන්සේට පාචිත්තය කියන ආපත්‍ය සිද්ධ වෙනවා. හැබැයි පින්වත්නි අනුප්‍රඥප්තියක් පනවලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ අඤ්ඤත්‍ර උදක දන්තපෝණ කියලා. ඒ කියන්නේ බොන පැන් සහ දැහැටි දඬු දත් මදින්න පාවිච්චි කරන දැහැටි දඬු හැර අනෙකුත් දේවල් තමයි පින්වත්නි අනුපසම්පන්නයෙක්ගෙන් පිළිගන්න ඕනි. මේ බොන වතුරයි දැහැටි දඬුයි තමන් වහන්සේට අරගෙන වළඳන්න පුළුවන්. පැහැදිලිනේ? අන්න ඒක තමයි මේ සිල්පදයේදී කියවෙන්නේ. මෙතනදී ඔබ දැනගත යුතු කාරණාව තමයි ඔබ මෙතනදී අවබෝධයට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔබ දානයක් ගමේ පන්සලට හරි ආරණ්‍ය සේනාසනයකට හරි අරගෙන ගිහිල්ලා පූජා කරනවා නම්, එහෙම නැත්නම් ගෙදර සාංගික දානයක් සංවිධානය කරලා ගෙදරට ස්වාමීන් වහන්සේලා වැඩම කරවලා දානයක් දෙනවා නම් මතක තියාගන්න උපසම්පදා ස්වාමීන් වහන්සේලාට දානය පිළිගන්විය යුතුයි පින්වත්නි. පිළිගන්නේ නැතුව ස්වාමීන් වහන්සේලාට වළඳන්න බෑ. ඒක
තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට පිළිගන්නවා කියලත් පිළිගැන්වීම වෙන්නේ නැහැ පින්වත්නි. අනුපසම්පන්නයෙන් පිළිගන්නන්නම ඕනේ. එතකොට ඔබ සාමාන්‍යයෙන් පන්සලට දාන ටිකක් කරා යනවා නම් ගමේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් විතරයි නම් ඉන්නේ දාන ශාලාවෙන් තියලා එන්න එපා පින්වත්නි. මේ දාන ටික. ඒක ස්වාමීන් වහන්සේට පූජා කරලා එන්න. පැහැදිලි නේද? ඒ වගේම තමයි ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩිනවා නම් ස්වාමීන් වහන්සේලාගේ අතට දානේ පූජා කරන්න. දැන් මෙතනදිත් ඔබට කියන්න ඕනේ පින්වත්නි එක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් පිළිගත්තට පස්සේ ඒ දාණය සියලුම උපසම්පදා ස්වාමීන් වහන්සේලාට කැපයි. එතකොට දැන් මොකද මේ කතාව මතක් කරේ වර්තමානයේ වෙනකොට ස්වාමීන් වහන්සේලාට දාණය ගෙනත් දෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් තමයි දාන භාජනය පිළිගන්නේ. එතකොට හැබැයි දායකාරකාදීන්ට හිතේ පොඩි කුකුසක් තියෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලාගේ පාත්‍ර වලට අපිට මේ දාණය බෙදන්න බැරි වුණානි කියලා. එහෙම දෙයක් නෑ පින්වත්නි. ඔබ එක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට හිතන්නකො බත් එකක් අරන් ඇවිල්ලා තියෙන භාජනයක ඒ බත් භාජනයේ සාමාන්‍ය මධ්‍යම පුරුෂයෙක්ට ඔසවන්න පුළුවන් ප්‍රමාණයේ දෙයක් නම් ඔබ ස්වාමීන් වහන්සේ නමකට පිළිගන්නුවට පස්සේ ඒක සියලුම උපසම්පදා ස්වාමීන් වහන්සේලාට ආයි නැවත නැවත අමුතුවෙන් පිළිගන්න දෙයක් නැහැ ඒක කැපයි. එතකොට ඒ ආපත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඇවතට පැමිණෙන්නේ නැහැ උන්වහන්සේලා. එතකොට ඔබ ස්වාමීන් වහන්සේ එක ස්වාමීන් වහන්සේ නමකට ඒක පිළිගන්නව නම් ඇති. පසුතැවීමක් ඇති කරගන්න එපා මට ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට බෙදන්න බැරි වුණානි කියලා. පැහැදිලිද? ඔබට සංඝයා උදෙසායේ දීපු සාංගික දානයේ ආනිසංස ඒ විදිහටම තියෙනවා. එතකොට විවත්නි දැන් ඒ දාණය පිළිගන්නවා උවත් ඒ පිළිගන්විය යුතු ආකාරයක් තියෙනවා පින්වත්නි. මොකද සඳහන් කරලා තියෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට දාණය පිළිගන්නනකොට ඒ අනුපසම්පන්නයා ස්වාමීන් වහන්සේට ගොඩක් ලං නොවි ගොඩක් දුරස් නොවි දාණය පිළිගන්විය යුතුයි. මේකට කියනවා අත්පස සිට පිළිගන්විය යුතුයි කියලා. අත්පස තියාගෙන දාණය පිළිගන්නන්න ඕනි කියලා. අත්පස කියලා කියන්නේ පින්වත්නි දෙරියන් හමාරක දුරක්. දෙරියන් හමාරක් කියලා කියන්නේ රියන් දෙකකුත් භාගයක්. රියනක් කියලා කියන්නේ පින්වත්නි මධ්‍යම පුරුෂයෙක්ගේ වැලමිටේ ඉඳන් මැද ඇඟිල්ලේ කෙළවරට තියෙන දුරට තමයි රියනක් කියන්නේ. ඒ වගේ දෙකහමාරක ප්‍රමාණයක් තමයි අත්පස කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අඩි 3හමාරක් 4ක් වගේ දුර ප්‍රමාණයක්. අනිවාර්යයෙන්ම දාණය පිළිගන්නනකොට මේ අත්පසට පැමිණිලා තමයි දාණය පිළිගන්නන්න ඕනේ. එහෙම පිළිගන්නුවාම තමයි පින්වත්නි ඒ දාණය නිවැරදිව පිළිගන්නවා වෙන්නේ. එතකොට මේ දුර ප්‍රමාණය මේ අත්පස තියාගෙන දාණය පිළිගන්න ඕනේ. මොකද පින්වත්නි සමහර වෙලාවල් වලට දායකයෝ මිට දිග හැන්දකින් දාණය පිළිගන්නන්න පුළුවන්. එතකොට හැන්ද දික් වුණාට පස්සේ මිට ඔබ ස්වාමීන් වහන්සේට අත්පස නැත්තම් ඒක ස්වාමීන් වහන්සේට වළඳන්න බෑනේ පින්වත්නි. ඒක ස්වාමීන් වහන්සේ එහෙම වුණොත් ආයෙ නැවත වෙනම අනුපසම්පන්නට කියලා පිළිගන්න ගන්න වෙනවා. එහෙම නැත්තම් උන්වහන්සේ ඒක වැළඳුවොත් එහෙම උන්වහන්සේට පාචිත්‍ය ආපත්‍ය වෙනවා. කන කටක් පාසා. එතකොට ඔබ සාමාන්‍යයෙන් මේ දුර ප්‍රමාණය ගැන අවබෝධයක් තියාගෙන ස්වාමීන් වහන්සේලාට දාණය පිළිගන්නන්න. දැන් එහෙම කිව්වට පස්සේ මේ පිළිගන්නන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා පින්වත්නි. කයෙන් පිළිගන්නන්න පුළුවන්, කාය පටිබද්ධයකින් පිළිගන්නන්න පුළුවන්, නිස්සග්ගිය කියන ආකාරයෙන් පිළිගන්නන්න පුළුවන්. ඒ කියන්නේ Tamanට කැවිලි වගේ දෙයක් නම් අතෙන් අරගෙන ස්වාමීන් වහන්සේට පූජා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් දෙයක් නම් හිතන්නකෝ ගිලම්පස වගේ දෙයක් නම් ඔබේ අතේ තියෙන භාජනයකින් ස්වාමීන් වහන්සේගේ භාජනයකට පිළිගන්නන්න පුළුවන්. එහෙම නැත්නම් හැන්දකට අරගෙන මුදා හැරීම මගින් පිළිගැන්වීම කරන්න පුළුවන්. ඒකට කියනවා කාය වශයෙන් හෝ කාය පටිබද්ධ වශයෙන් හෝ නිස්සග්ගිය කියන මේ තුන් ආකාරයෙන් එකකින් පිළිගැනීම සහ පිළිගැන්වීම කළ යුතුයි කියලා. පැහැදිලි නේද පින්වත්නි? එතකොට අන්න ඒ ආකාරයකට ස්වාමීන් වහන්සේ නමකට දාණය පිළිගන්වන්නත් ඕනේ. ඒ පිළිගන්වන වෙලාවට ඒ දිරියන් හමාරක් කියන අත්පස ඉඳලා දාණය පිළිගන්වන්නත් ඕනේ. මේ කියපු තුන් ආකාරයෙන් එකකින් වෙන්නත් ඕනේ. කියන්නේ කයින් හෝ කාය පටිබද්ධයකින් හරි නිස්සග්ගිය කියන. අතෙන් හරි අතේ තියෙන භාජනයකින් හරි මුදා හැරීමකින් හරි. එහෙම නැතුව හිතන්නකෝ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ ළඟට ඔබ ඇවිල්ලා අත්පසක් තියාගෙන ඒ කියන්නේ මේ දෙරියන් නමාරක දුරත් තියාගෙන ස්වාමීන් වහන්සේගේ ඉදිරියේ තියෙන මේසයකින් තියෙනවා. එහෙම තිබ්බට ඒ පිළිගැන්වීම සාර්ථක වෙන්නේ නැහැ පින්වත්නි. මොකද සාමාන්‍යයෙන් ඔබ සංඝයාට දානේ සංඝසතු කරනකොට ඉමම් බික්කම් බික්කු සංඝස්ස දේම කියලා දානේ සාංගික කරන ක්‍රමයක් තියෙනවානේ. එතනත් මේ භික්ෂු සංඝයාට පූජා කරමි කියලානේ කියන්නේ. හැබැයි එහෙම වුණා කියලා ඒ දාණය පිළිගන්නවා වෙන්නේ නැහැ පින්වත්නි. නේ ස්වාමීන් වහන්සේ ළඟ තියෙන මේසයකින් උනත් පිළිගන්නුවට ඒ දාණය නිවැරදිව පිළිගන්නවා වෙන්නේ නැහැ. හැබැයි ස්වාමීන් වහන්සේ අත තියාගෙන ඉන්න මේසයකටත් පස්සේ ඉඳන් ඔබ දාණය පූජා කරනවා නම් එතනදී පිළිගැන්වීම වෙනවා පින්වත්නි. ස්වාමීන් වහන්සේගේ ස්පර්ශය මේසේ තියෙන නිසා. එහෙම නැති අවස්ථාවකදී තමයි පිළිගැන්වීම වෙන්නේ නැහැ කියලා මතක් කරන්නට යෙදුනේ. මොකද මේ දේවල් ඔබ විශේෂයෙන්ම දැනගත යුතු කරුණු පින්වත්නි. නැත්තම්
ස්වාමීන් වහන්සේලා ඇතැම් වෙලාවල් වලට අපහසුතාවයට පත් වෙනවා. මොකද හැම වෙලාවෙම මේ දේවල් ස්වාමීන් වහන්සේලාට එන දායකයන්ට මතක් කරන්න බෑනේ. නේ? අන්න ඒක නිසා ධර්ම දේශනාවක් තුලදී හරි මේ කතාව ඔබට මතක් කරන එක වටිනවා කියලා හිතුණු නිසා තමයි මේ ධර්ම දේශනාව අද මේ විනය සම්බන්ධ මාතෘකාවකට යොදාගත්තේ. ඒ වගේම මේ අත්පස තියාගෙන පූජා කරත් අත්පස තියාගෙන පිළිගන්නුවත් සමහර දේවල් තියෙනවා පිටවත්නි ස්වාමීන් වහන්සේලාට වළඳන්න බෑ වැළඳුවොත් ආපත්‍ය සිද්ධ වෙන. ඒ මොන වගේ දේවල්ද? හිතන්න සාමාන්‍යයෙන් කවුරු හරි ඔබ ගෙනල්ලා ස්වාමීන් වහන්සේට පළතුරු ටිකක් පූජා කරනවා. හිතන්නකෝ මිදි කියලා. මිදි ටිකක් ස්වාමීන් වහන්සේට අත්පස ඉඳන් පිළිගන්නවා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට. ඒත් පින්වත්නි ඒ මිදිවල ඇතුලේ තියෙන ඇට පැලවෙන ස්වභාවයේ තියෙන බීජ නම් ස්වාමීන් වහන්සේට එතනදිත් ඒ පළතුර වැළඳුවොත් ඒ මිදි ටික වැළඳුවොත් එහෙම උන්වහන්සේට දුක්කට ආපත්‍යක් වෙනවා බීජගාම කියන ශික්ෂාපදයෙන්. පැහැදිලිද? එතකොට මොකද්ද කරන්න පුළුවන්? ඒ කියන්නේ හිතන්නකෝ මේ බීජගාම කියන ශික්ෂාපදේ තියෙන්නේ යම්කිසි ඇටයක් හරි පැලවීමේ ශක්තිය තියෙන ඇටයක් හරි දඬු කැබැල්ලක් හරි දල්ලක් හරි කඳන් කෑල්ලක් හරි අල වර්ගයක් හරි මොනවා හරි තියෙනවා නම් ඒක ඒ ස්වාමීන් වහන්සේට වළඳන්න බෑ. වැළඳුවොත් මේ බීජගාම කියන ශික්ෂාපදයෙන් දුකලා ආපත්‍යක් සිද්ධ වෙනවා පින්වත්නි. ඒ වගේ වෙලාවට මොකද්ද කරන්න පුළුවන්? සාමාන්‍යයෙන් අපි ඔබ දැකලා ඇති ස්වාමීන් වහන්සේලාට පළතුරු ආදිය පූජා කරනකොට ඇට ඉවත් කරලා පූජා කරනවා. අඹ එහෙම කපලා පූජා කරනවා. කොමඩු ගස් ලැබු ආදිය කපලා පූජා කරනවා. ඇට ඉවත් කරලා පුළුවන් තරමකින්. නේ. හැබැයි මේක ප්‍රායෝගික නෑනේ පින්වත්නි. නේ ඔබට තේරෙනවනේ මේ කතාව කියද්දිම මේක ප්‍රායෝගික නෑ කියලා. මොකද හිතන්නකෝ මිදි වගේ දෙයක්. එහෙම නැත්නම් දෙලුම් වගේ දෙයක් ගන්නකෝ. දෙලුම් වගේ දෙයක පළතුරක පැලවීමේ ශක්තිය තියෙන බීජ ටික අයින් කරලා පිළිගන්න දෙයක් නෑනේ. දෙන්න දෙයක් නැති වෙනවනේ ඇට ඉවත් කරොත් එහෙම. ඒ වගේ තැනකදී මොකද කරන්නේ? නේ. ඒ වගේ තැනකදී තමයි පින්වත්නි මේ කප්පියම් කිරීම කියලා විනය කර්මයක් තියෙනවා. මොකද මේ කාරණා මම ඔබට මතක් කරන්නේ ඔබ ඊළඟට ස්වාමීන් වහන්සේ නමකට මේ වගේ හිතන්නකෝ පළතුරු ටිකක් පූජා කරද්දී ආරණ්‍ය සේනාසනේ හරි විහාරේ හරි පන්සලේ හරි වැඩ ඉන්නේ එක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් දායකයෙක් හරි වෙනත් අනුපසම්පන්න ස්වාමීන් වහන්සේ සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හරි කැපකරුවෙක් හරි නැත්තම් ස්වාමීන් වහන්සේ ඔබට කියයි මේ පළතුර කැප කරලා දෙන්න කියලා. එතකොට ඔබ ඒක කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්න ඕනේ පින්වත්නි. හිතන්නකෝ උදාහරණයක් විදියට දෙලුම් ගෙඩියක් ඔබ ස්වාමීන් වහන්සේට පූජා කරනවා. ස්වාමීන් වහන්සේ ඔබට ඒ දෙලුම් ගෙඩිය දෙනවා මේක කැප කරලා දෙන්න කියලා. ස්වාමීන් වහන්සේ දෙනවා කප්පියම් කරෝහි කියලා දෙලුම් ගෙඩිය ඔබේ අතට. එතකොට ඔබ මේක කැප කරන්න දැනගෙන ඉන්න ඕනේ. මේක විනය කර්මයක්. එතකොට කැප කරන්නේ කොහොමද පින්වත්නි? කැප කරන්නේ එක්කෝ ගින්දරෙන්. ඒ කියන්නේ අඟුරු කෑල්ලකින් හරි. එහෙම නැත්නම් කැපෙන සැතකින් හරි පිහියකින් හරි එහෙම නැත්නම් අවම නියපොත්තෙන් හරි ඒ දෙලුම් ගෙඩියක් නම් ඒ දෙලුම් ගෙඩිය ඔබට පිහියකින් නම් කපන්න තියෙන්නේ නැත්නම් නියපොත්තෙන් නම් සිදුරු කරන්න තියෙන්නේ. එතකොට ඔබ ඒක සිදුරු කරන ගමන් කප්පියම් බන්තේ කියලා ඒක තුවාල කරනවා. එහෙම නැත්නම් කැපුමක් වෙදෙනවා. අන්න එතකොට ඒ විනය කර්මය සම්පූර්ණයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේට මේ දෙලුම් ගෙඩිය ඇට පිටින් වළඳන්න පුළුවන්. දැන් එතකොට ඔබට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ දෙලුම් ගෙඩිය මේ පොත්තෙන් කැපුමක් දැම්ම පළියට මේකේ පැලවෙන ස්වභාවය නැති වුන් නැහැනේ කියලා. පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේගේ පැනවීමක් තමයි පින්වත්නි මේ බීජගාම කියලා කියන්නේ. එතනදී පැලවෙන ශක්තිය නැති වෙන්නේ නැහැ තමයි. හැබැයි මේ විනය කර්මය තුල ස්වාමීන් වහන්සේට වෙන ආපත්‍ය නැති වෙනවා. මොකද පින්වත්නි ගහ කැටයක් පැලවීමේ ශක්තිය තියෙන පළතුරක් අනුභව කරා කියලා ඒක අකුසලයක් වෙන්නේ නැහැනේ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥාප්තියක් පැනවීමක් නිසා තමයි මේ සිල්පදයට කප්පියම් කිරීම සුදුසුයි කියලා භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කළා තියෙන්නේ. ඒ වගේ දේවල් වළඳනවා නම් කප්පියම් කරලා මේ කැපකිරීම කියන විනය කර්මය කරලා වළඳන්න කියලා. පැහැදිලිද? එතකොට දැන් ඔබ සාමාන්‍යයෙන් දැකලා ඇති ස්වාමීන් වහන්සේලාට දැහැත් ආදිය පිළිගන්නනකොට පුවක් කපලා පිළිගන්නවා. එක අතකට ඒක ස්වාමීන් වහන්සේලාගේ පහසුව බල්ලා වෙන්න පුළුවන්. හැබැයි ඒ පුවක් ගෙඩිය පැලවෙන ස්වභාවයේ තියෙන දෙයක් නම් ස්වාමීන් වහන්සේට පුවක් ගෙඩියක් කපන්න බෑනේ. පැහැදිලිද? එතන තියෙන විනය පරයය මොකද්ද කියලා. ස්වාමීන් වහන්සේලාට ඇයි පළතුරු ආදිය කපලා දෙන්නේ කියලා. නේ? එතකොට මෙන්න මේක තමයි පින්වත්නි පිළිගන්නනකොට කප්පියම් කිරීම කැප කිරීම කියලා කියන්නේ. ඔබට ඇට ඉවත් කරන්න පුළුවන් පළතුරක් නම් ඇට ටික ඉවත් කරලා තියන්න. ඒක සංඝයාට එක අතකින් පහසුවක්. ඒ වගේම තමයි හැබැයි කප්පියම් කරන්න සුදුසු පළතුරු නම් එක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් එක කැප කරලා දෙන්න කිව්වොත් ඒ කැප කරන ස්වභාවය ක්‍රමය මොකද්ද කියලා ඔබ දැනගෙන ඉන්න එක වටිනවා. එහෙම නේද පින්වත්නි? එතකොට ඒ තමයි සාමාන්‍යයෙන් ආහාර සම්බන්ධයෙන් භෝජන සම්බන්ධයෙන් දැනගත යුතු පරාසයේ තියෙන සිල්පද. තවත් එකක් තමයි පින්වත්නි විකාල භෝජන ශික්ෂාපදේ කියලා කියන්නේ. දැන් විකාල භෝජන ශික්ෂාපදේ කියද්දී ඔබටත් වැදගත් වෙන සිල්පදයක් නෙමේක. නේ.
ගහට දස සීලයක් සමාදන් වෙන උපෝසත දවසක ඔබත් මේ සිල්පදය ආරක්ෂා කරනවා. එතකොට මොකක්ද මේ විකාල භෝජන ශික්ෂාපදයේ තියෙන හාත්පස? මොකක්ද ගිහි පින්වතුන් විදියට ඔබ දැනගත යුතු කාරණා ටික? ඒ තමයි පින්වත්නි මොකක්ද කාලය කියන්නේ? මොකක්ද විකාලය කියන්නේ? ඒ වගේම කාලයේ වළඳන්න සුදුසු මොනවද? විකාලයේ වළඳන්න සුදුසු මොනවද? මේ කරුණු ටිකනේ ඔබ දැනගන්න ඕනේ. මුලින්ම පින්වත්නි කාලය කියන්නේ මොකක්ද? නේ අපි කියන්නේ එක වේලේ දන් වළඳනවා ස්වාමින් වහන්සේලා කියලා. ඒ එක වේලේ කියන්නේ එක වාරයක් දන් වළඳනවා කියන එකට නෙවෙයි. මේ කාලය තුල දන් වළඳනවා කියන එක. ඒක පින්වත්නි කාලය තුල කිහිප වතාවක් දානේ වැළඳුවත් ඒක කාලයේ දන් වැළඳීමක් තමයි. ඒක එක වේලේ දන් වැළඳීමක් තමයි. එතකොට කාලය කියන්නේ පින්වත්නි සූර්යයා පායන්න පටන් ගන්නකොට නැගෙනහිර අහසේ රතු පාට ආලෝකයක් නිකුත් වෙනවා. අන්න ඒකට කියනවා අරුණ කියලා. අරුණෝදය කියලා. අන්න ඒ වෙලාවේ ඉඳන් අපි සාමාන්‍යයෙන් විවාහාරයේදී කියන්නේ කොස්කොලේ නැට්ට පේන්න පටන් ගන්න වෙලාව. අල්ලේ රේඛා ආදිය පේන්න පටන් ගන්න වෙලාව. අන්න මේ වෙලාවේ තමයි කාලය පටන් ගන්න වෙලාව. එතකොට කොච්චර කාලයක් තියෙනවද? මධ්‍යහනය පහුවෙන්න පටන් ගන්නකම්. දවසේ මධ්‍යහනය පහුවෙන්න පටන් ගන්නකම් කාලය ඇතුළත තමයි මේ දානය වළඳන්න සුදුසු කාලය වෙන්නේ පින්වත්නි. එතකොට සූර්යයා මධ්‍යහනය ඉක්මුණාට පස්සේ ඒ කාලයට කියනවා විකාලය කියලා. පැහැදිලිද? අරුණේ ඉඳන් මධ්‍යහනය දක්වා කාලයට කියනවා ඒ ගත වෙන කාලයට කියනවා කාලය කියලා. කාලයේ දන් වැළඳීම කියලා. මධ්‍යහනය පහුවෙලා පහුවදා උදේ අරුණ වැටෙනකන් තියෙන කාලයට කියනවා විකාලය කියලා. නේ අතීතයේ නම් පින්වත්නි මේ මධ්‍යහනය වෙනස් වෙන වෙලාව බලා ගන්න කාල ස්තම්භාදිය පිහිටවලා තිබිලා තියෙනවා. වර්තමානයේ වෙනකොට නම් ඔරලෝසු තියෙනවා. ඒ නැතත් ස්වාමීන් වහන්සේලා ගාව ලිතක් තියෙනවා. ස්වාමීන් වහන්සේලා දන්නවා අවුරුද්දේ මේ මාසයේ මේ දවසට කීයටද මේ සූර්යයා මධ්‍යහනය පහු කරන්න කියලා. දැන් මාර්තු මාසයේ වගේ ගත්තාම පින්වත්නි 12යි 20 විතර වෙනකන් තියෙනවා මේ විකාලයේ පටන් ගන්න. හැබැයි සමහර දවස් තියෙනවා පින්වත්නි අවුරුද්දේ 11යි 50 ගණන් වලට වගේ සූර්යයා මධ්‍යහනය පහු කරන. එතකොට සාමාන්‍යයෙන් මිනිස්සු හිතන්නේ මධ්‍යහනය කියන්නේ 12 කියලානේ. එතකොට 12ට කලින් දානේ වළඳන්න ඕනේ කියලානේ. නෑ, ඇතැම් දවස්වල 12 පහු වෙන දවසුත් තියෙනවා. ඇතැම් දවස්වල 12ට කලින් විකාලය පටන් ගන්න දවසුත් තියෙනවා. එතකොට ඔබ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට දානේ පිළිගන්නනකොට ආරණ්‍ය සේනාසනකට ඇවිල්ලා දෙනවා නම් එහෙම නැත්නම් ගෙදරට වැඩම කරලා දෙනවා නම් 11 වෙද්දිවත් දානේ පිළිගන්නන්න. එතකොට තමයි ස්වාමීන් වහන්සේට බුද්ධ පූජාව පූජා කරලා ස්වාමීන් වහන්සේලාත් වළඳන්න කාලය ඉතුරු කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක තමයි පින්වත්නි කාලය සහ විකාලය කියලා කියන්නේ. එතකොට කාලයේ කැප මොනවද වළඳන්න, විකාලයේ කැප මොනවද වළඳන්න. ඒකත් දැනගන්න ඕනේනේ. මොකද පින්වත්නි ගොඩක් වෙලාවට මේ විකාලයේ කැප මොනවද කියලා තමයි ඔබ දැනගත යුතු වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට ප්‍රායෝගිකව හවසට ධර්ම දේශනාවකට වඩින්න වුණාට පස්සේ ගිහි පින්වතුන් සෑම අවස්ථාවකකින් වගේ ඇවිල්ලා අහන ප්‍රශ්න ටිකක් තියෙනවා. ස්වාමීන් වහන්සේ විකාලේ තැඹිලි කැපයිද? ස්වාමීන් වහන්සේ විකාලේ කිරිතේ එකක් හදලා දුන්නට කමක් නැද්ද? ස්වාමීන් වහන්සේ අඹේ උස කැපයිද? ඒ වගේ නොඑක් ප්‍රශ්න අහනවනේ. මොකද ගිහි පින්වතුන්ට තියෙන ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේලාට මොනවා හරි පිළිගන්නවන්න තමයි හදන්නේ. හැබැයි ගිහි පින්වතුන් ගාව ඒ පිළිබඳ දැනුම නැහැ. මොනවද හවසට කැප මොනවද කියලා. පැහැදිලිද? එතකොට පින්වත්නි කාලයේදී කැප දේවල් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට කැපසරුප් ආකාරයේ භෝජන විදිහට වළඳන්න පුළුවන් ඕනෑම දෙයක්. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් නම් අත්පස ඉඳලා පිළිගෙන උන්වහන්සේට වළඳන්න පුළුවන්. කාලය තුල ඕනෑම දෙයක්. හැබැයි විකාලයට ගියාට පස්සේ පින්වත්නි විකාලයට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේලාට ආහාර වශයෙන් කිසිම දෙයක් වළඳන්න කැප නැහැ. පැහැදිලිද පින්වත්නි? මොකද්ද? ආහාර විදිහට කිසිම දෙයක් වළඳන්න කැප නැහැ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ස්වාමීන් වහන්සේලාට විකාලයේදී අෂ්ටපාන කැපයි. හැබැයි අෂ්ටපාන ආහාරයක් විදිහට නෙවෙයි. ඒක ගිලන්පසක් විදිහට තමයි කැප වෙන්නේ. පැහැදිලිද? දැන් හිතන්නකෝ කිතුල් හකුරු විකාලයේ කැපයි කියලා ස්වාමීන් වහන්සේට බඩ පිරෙනකන් කිතුල් හකුරු වළඳන්න බෑ. මීපැණි විකාලයේ කැපයි කියලා මීපැණි බඩ පිරෙනකන් වළඳන්න බෑ. ඒක ගිලන්පසක් විදිහට ස්වාමීන් වහන්සේට කලාන්තයක් තියෙනවා නම් නැත්තම් මේ ගිලන්පසයක වැළඳුවේ නැත්තම් ලොකු අපහසුතාවයක් තියෙනවා නම් අන්න ඒ වගේ අවස්ථාවකදී තමයි ගිලන්පසක් වළඳන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකට තමයි කිව්වේ ආහාරයක් විදිහට වළඳන්න බෑ කිසිම දෙයක් කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ අෂ්ටපාන අනුදැන වදාරලා තියෙනවා විකාලයේදී වළඳන්න. නේ අෂ්ටපාන කියද්දී ගිහි පින්වතුන් ඔබ විශේෂයෙන්ම දන්නවා අෂ්ටපාන කියන්නේ මොනවද කියලා. අඹ, ජම්බු, ඇටි කෙසෙල්, මිදි, වියලි මිදි, මීපැණි, ඊට පස්සේ ඕලු, උගුරැස්ස වගේ දේවල් අෂ්ටපාන විදිහට.
ඒ දේවල් විකාලයේදී කැපයි. කොහොමද කැප වෙන්නේ? පළතුර නෙවෙයි කැප වෙන්නේ. ඒ පළතුරු රසය තමයි පින්වත්නි කැප වෙන්නේ. ඵලය නෙවෙයි ඵල රසය තමයි කැප වෙන්නේ. ඒ කියන්නේ ඵල රසය කියලා කියන්නේ ඒ පළතුර දිය කරාට පස්සේ ඒකේ වතුර ටික. දැන් වර්තමානයේ වෙනකොට නම් යම් කිසි ඇඹරුම් යන්ත්‍රයකින් අඹරලා වතුරත් එක්ක මිශ්‍ර කරලා ඒක පෙරහනකින් පෙරලා පූජා කරනවා. එතකොට තමයි කැප වෙන්නේ. මතක තියාගන්න ඕනේ පින්වත්නි. පෙරහනකින් පෙරලා පූජා කරන්න ඕනේ. කෑලි පිටින් තිබුණොත් එහෙම ඒක ස්වාමීන් වහන්සේට කැප වෙන්නේ නැති නිසා. ඒ වගේම තමයි පළතුරු විශයක් හදනවා නම් ඒක ඇල්දියෙන් සකස් කරන්න ඕනේ. උණු දියකින් සකස් කර යුතුයි නම් සූර්ය රශ්මියෙන් රත් කරගත්ත වතුරකින් තමයි පින්වත්නි හදන දෙයක් කැප වෙන්නේ. පැහැදිලිද? පළතුරු විශයක් අෂ්ටපාන හෝ ඒ අෂ්ටපාන වලට අනුකූල තවත් වෙනත් පළතුරක් ඇල්දියෙන් තමයි හදන්න ඕනේ. උණු දියෙන් කරවන්න ඕන නම් ඒක සූර්ය රශ්මියෙන් රත් වෙච්ච වතුරෙන් තමයි සකස් කරලා පූජා කරන්න ඕනේ. මං හිතනවා පැහැදිලි ඇති කියලා මේ පින්වතුන්ට. එතකොට අෂ්ටපාන හරි කැපයි. අෂ්ටපාන වලට අනුරූපීව අනිකුත් දේවලුත් කැපයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා නේ. එතකොට මොනවද මේ ඊට අනුරූපීව දේවල්? අෂ්ටපාන වලට. විවත්නි අෂ්ටපාන වලට අනුරූපී දේවල් තමයි සාමාන්‍ය අපි කියන්නේ කුඩා ඵල කියලා. නේ. කුඩා ඵල කියලා කියන්නේ ප්‍රමාණයෙන් කුඩා කියන අර්ථයෙන් නෙවෙයි පින්වත්නි. ඒ කියන්නේ ආහාර කෘත්‍ය කරන්නේ නැති ඵල වර්ග වල රසය තමයි කැප. ආහාර කෘත්‍ය කරන්නේ නැති ඵලවල රසය. මොනවද මේ ආහාර කෘත්‍ය කරන ඵල කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් කෑම වේලක් විදිහට ගන්න දේවල් තියෙනවනේ එළවලු සහ පළතුරු. අන්න ඒ දේවල් වල ඵල රසය තමයි කැප නැහැ කියන්නේ. හිතන්නකෝ කොමඩු වගේ දෙයක්, පුහුල් වගේ දෙයක්, ලබු වගේ දෙයක්, කොස් වගේ දෙයක්. අන්න ඒ දේවල් මිනිස්සු තමන්ගේ කෑම වේලක් විදිහට ගන්නවා. එතකොට ඒ දේවල් වල ඵල රසය විකාලයේ කැප නැහැ. ඒකයි කියන්නේ කුඩා ඵලවල රසය තමයි කැප, මහා ඵලවල රසය කැප නැහැ කියලා. දැන් අඩ ගොඩක් වෙලාවට කියනවා කුඩා ඵල කියලා කිව්වට පස්සේ ප්‍රමාණයෙන් කුඩා කියලා. ප්‍රමාණයෙන් කුඩා නෙවෙයි පින්වත්නි මෙතනදී කියන්නේ. විකාලයේ කැප වෙන්නේ ආහාර කෘත්‍ය කරන්නේ නැති ඵලවල ඵල රසය තමයි විකාලයේ කැප වෙන්නේ. ඒවට තමයි කුඩා ඵල කියලා කියන්නේ. දැන් හිතන්නකෝ කොස් ගන්නකෝ. කොස් වලින් කවුරු හරි බීම එකක් හදලා ස්වාමීන් වහන්සේලාට පිළිගන්නවා. එතකොට කැප නැහැ. ඇයි කැප නැත්තේ? කොස් කියන්නේ මහා ඵලයක් නිසා. ඒක මහා ඵලයක් උනේ ඇයි? ගෙඩිය ලොකු නිසා නෙවෙයි, මිනිස්සු කොස් කියන එක තම්බලා ආහාර වේලක් විදියට ගන්න නිසා. පැහැදිලිද? එතකොට දැන් කුඩා ඵල කැපයි කිව්වා. ඒ කුඩා ඵල කියලා කියන්නේ ඒ කුඩා ඵල සාමාන්‍යයෙන් මිනිස්සු ආහාර වේලක් විදියට ඒක විතරක් ගන්නෙ නැති නිසා. පැහැදිලිද? ඒකයි කුඩා ඵල කැපයි කිව්වේ. එතකොට මොනවාද මේ අෂ්ටපාන සහ ඊට අනුරූපී වෙන කුඩා ඵල? ඒවා තමයි පින්වත්නි දෙහි, දොඩම්, සියඹලා, උගුරැස්ස. එතකොට ඒ වගේ කුඩා ඵල යටතට ගැනෙන්නේ බෙලි වගේ, දෙලුම් වගේ දේවල් පින්වත්. ඒ දේවලුත් නැවත මතක් කරන්නේ ඒ දේවල් නෙවෙයි කැප. ඒ පළතුරු නෙවෙයි, ඒ ඵල රසය තමයි පින්වත්නි කැප වෙන්නේ. ඔබට ස්වාමීන් වහන්සේ නමකට හවසට ගිලම්පස ටිකක් හදලා පූජා කරන්න ඕන නම් අන්න මේ කරුණු කාරණා ටික මතකේ තියාගෙන ඉන්න ඕනි. ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි පින්වත්නි. භාග්‍යතුන් වහන්සේට උවත් විකාලයේ ගිලම්පස එකක් පූජා කරනවා නම් පළතුරු විශයක් මම මතක් කරපු විදිහට ඒක මේ මතක් කරන්නට යෙදුණු පරාසයේ ඉඳලා පූජා කරන්න ඕනේ. මොකද භාග්‍යතුන් වහන්සේටත් බුද්ධ පූජාව පූජා කරනවා මේ මධ්‍යහණය පහ වුණාට පස්සේ සමහර වෙලාවල් වලට මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා. නේ? අන්න ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේලාට විතරක් නෙවෙයි භාග්‍යතුන් වහන්සේට පූජා කරනකොටත් ඒ කාල වේලාව සහ කාලයේ කැප මොනවද විකාලයේ කැප මොනවද කියන එක සිහිය තබාගෙන ඉන්න ඕනේ. ඊළඟට පින්වත්නි මේ අෂ්ටපාන සහ ඊට අනුරූපී දේවල් හැරුණකොට තව තියෙනවා පින්වත්නි ස්වාමීන් වහන්සේලාට එක අවස්ථාවකදී පිළිගත්තට පස්සේ දවස් 7ක් යනකම් තියාගෙන වළඳන්න පුළුවන් දේවල්. ඒවට කියනවා සත්තාකාලික කියලා. සත්තාකාලික භෝජන කියලා. දැන් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමකට අද පිළිගත්තට පස්සේ උන්වහන්සේට දවස් 7ක් යනකම් මේ දේවල් තියාගෙන වළඳන්න කැපයි. ඒ මොනවද? ඒ දේවල් තමයි පින්වත්නි ගිතෙල්, වෙඬරු, තල තෙල්, ඊට පස්සේ පොල් තෙල්, කිතුල් හකුරු, උක් හකුරු, මීපැණි, අන්න මේ වගේ දේවල්. මේවා පින්වත්නි ස්වාමීන් වහන්සේ නමකට අද පිළි අරගෙන දවස් 7ක් යනකම් කාලයේත් විකාලයේත් වළඳන්න කැපයි. පැහැදිලිද? ගිලම්පස වශයෙන් ආහාර වශයෙන් නෙවෙයි. එතකොට ආහාර නම් අද පිළිගත්තට පස්සේ ආහාර ටිකක් කාලයේ වළඳන්න සුදුසු ආහාර කෘත්‍ය කරන ආහාර. එතකොට ඒවා අද පිළිගත්තා නම් අද ඒක වළඳලා ඉවර කරන්න ඕනේ. හා මම මේ ටික හෙට තියාගන්නවා කියලා තියාගන්න බෑ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට. හවසට දැන් විකාලයේ වළඳන ගිලම්පසත් එහෙම තමයි. පළතුරු විශයක් අද හම්බුනාට පස්සේ මේක අද දවසේ විතරයි බීමත් කැප වෙන්නේ. ඒක ඉතුරු කරගෙන හෙට වළඳනවා, හෙට විකාලයේ වළඳනවා කියලා තියාගන්නත් බෑ.
පැහැදිලිද? එතකොට සත්තාකාලික දෙයක් නම් ස්වාමීන් වහන්සේලාට අද පිළිගත්තට පස්සේ උන්වහන්සේට ඒක දවස් 7ක් යනකම් කාලෙත් විකාලෙත් වළඳන්න පුළුවන්. ඒ වගේම තමයි යාව ජීවක කියලා තවත් කොටසක් තියෙනවා පින්වත්නි. මොනවද මේ යාව ජීවක කියන්නේ? යාව ජීවක කියන්නේ පින්වත්නි ස්වාමීන් වහන්සේට ජීවිතයේ එක අවස්ථාවකදී පිළිගත්තට පස්සේ තමන් වහන්සේගේ ජීවිතේ තියෙනකම්, ඒ කියන්නේ ජීවිත කාලය පුරාවටම නැවත පිළිගන්නව ගන්නේ නැතුව උන්වහන්සේට ළඟ තියාගෙන වළඳන්න පුළුවන් දේවල්. ඒ දේවල් තමයි සාමාන්‍ය පින්වත්නි අපි මතක් කරනවා නම් අරලු, බුලු, නෙල්ලි, ගම්මිරිස්, සුදුදුරු, ලුණු, වදකහ, ඉඟුරු, ඊට පස්සේ අන්න සුදුලෝණු මේ වගේ දේවල්. මේ වගේ දේවල් ස්වාමීන් වහන්සේට එක වතාවක් පිළි අරගෙන ජීවිත කාලයම ළඟ තියාගෙන නැවත පිළිගැන්වීමක් නැතුව උන්වහන්සේට අරගෙන වළඳන්න පුළුවන් පිටවන්නේ. හැබැයි ඒ දේවලුත් කාලයත් කැපයි විකාලයත් කැපයි. පැහැදිලිද? එතකොට කාලය තුල කැප වෙන්නේ ආහාර කෘත්‍ය කරන ආහාර ටික, විකාලයේ මේ අෂ්ටපාන සහ ඊට අනුරූපී දේවලුත් මේ සත්තාකාලික කියපු ඒ ගිලන් වෙච්ච අවස්ථාවකට පාවිච්චි කරන දේවල් සහ යාව ජීවක කියන ජීවිතයේ ඕනේ අවස්ථාවකදී නැවත පරිභෝගයකට ගන්න පුළුවන් ළඟ තියා ගන්න පුළුවන් ටික කැප වෙනවා. පැහැදිලි නේද පින්වත්නි? එතකොට මේ දේවල් මේ භෝජන සම්බන්ධයෙන් මම ඔබට මතක් කරේ මේ දේවල් ඔබ දැනගෙන ඉන්න එක ගොඩක් වෙලාවට සංඝයාගේ විහරණයට පහසු නිසා. දැන් එතකොට මේ භෝජන සම්බන්ධයෙන් තවත් මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. දැන් ඔබට මම කිව්වනේ කාලයේදී කැප දේවල් තියෙනවා කියලා. ඒ කාලයේදී කැප දේවල් කිසිම අවස්ථාවකට උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට විකාලයේ පූජා කරන්න එපා පින්වත්නි. හේතුව මොකද්ද? ආහාරයක් නම්, ආහාර කෘත්‍ය කරන දෙයක් නම් ඒක කැප වෙන්නේ උන්වහන්සේට අද දවසේ පිළිගත්තට පස්සේ අද දවසේ කාලය තුල විතරයි. නේ? උන්වහන්සේට අද යම් කිසි දෙයක් ලැබුණාට පස්සේ මම මේ ටික හෙට වළඳනවා අනිද්දා වළඳනවා කියලා තියාගන්න බෑ කියලා කිව්වනේ. එතකොට ඔබ ස්වාමීන් වහන්සේට විකාලයේ ඇවිල්ලා මේ කාලයේ වළඳන්න සුදුසු දෙයක් පූජා කරොත් හිතන්නකෝ විකාලයේ ආරණ්‍ය සේනාසනයකට එනවා ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පූජා කරනවා කිරිපිටි ටිකක්. එහෙම නැත්නම් බිස්කට් පැකට් එකක්, කැවිලි ටිකක්. ඒක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ඔබ පිළිගැන්නුවොත් පින්වත්නි ඒක එතනින් පස්සේ සන්නිධිකාරකයක් වෙනවා. සන්නිධිකාරක කියලා කියන්නේ නැවත කිසිදු උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ඒක වළඳන්න සුදුසු නෑ. පැහැදිලිද? ඒක නිසා විකාලයක ආරණ්‍ය සේනාසනයකට වැඩම කරනවා නම් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමක් විකාලයේ ධර්ම දේශනාවක් කරන තැනකදී ඔබ පිරිකර විදිහට මේ කැවිලි වර්ග ආදී භෝජන කෘත්‍ය කරන දේවල් පිළිගන්වන්න එපා පින්වත්නි. පූජා කරන්න එපා. එහෙම වුණොත් ඒක උන්වහන්සේට වළඳන්න කැපත් නැහැ. අනෙකුත් උපසම්පදා ස්වාමීන් වහන්සේලාට වළඳන්න කැපත් නැහැ සන්නිධිකාරක වස්තුවක් නිසා. එතකොට අපි මොකද්ද කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ? ඇතැම් අවස්ථාවල අපි ආරණ්‍ය සේනාසන වලට යන වෙලාවට අපි යන්නේ කාලෙන් පස්සේ විකාලේ යන්නේ හවස යන්නේ. එතකොට මොකද කරන්නේ? ක්‍රමයක් තියෙනවා පින්වත්නි. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තමයි කැප නැත්තේ. හැබැයි සාමණේර ස්වාමීන් වහන්සේ නමකට ඒ වගේ දෙයක් අරන් තියන්න පුළුවන්. පැහැදිලිද? එහෙම නැත්නම් කැපකරුවෙක් ඉන්නවා නම් කැපකරුවෙක්ට ඒ දේවල් අරන් තියන්න පුළුවන්. කැපකරුවෙක් හරි සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හරි හවස වෙලාවක ඒක පිළි අරගෙන පහවදා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට පිළිගන්නොත් උන්වහන්සේට එදාට ඒක වළඳන්න කැපයි. පැහැදිලිද? එතකොට එහෙමත් නැත්තම් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් විතරයිම නම් ඉන්නේ ඔබ කරන්න ඕනේ දානශාලාවක් වගේ තැනක් තියෙනවා නම් ඒක එතනින් තියලා එන්න. ස්වාමීන් වහන්සේගේ අතට දුන්නේ නැහැ කියලා ඔබට ඒ කුසලයේ අඩු වෙන්නේ කුසලයේ අඩුවීමක් වෙන්නේ නැහැ. ඒකේ ආනිසංස අඩුවීමක් වෙන්නේ නැහැ පින්වත්නි. මේ දේවල් විශේෂයෙන්ම ඔබ මතක තියාගෙන ඉන්න ඕනේ කාරණා පින්වත්නි. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලාට දානයක් දෙන්න යනවා නම් නේ ඔබ සාමාන්‍යයෙන් දානයක් දෙන්න යනවනේ පන්සලට. ගිහිල්ලා ඉවර වෙලා ස්වාමීන් වහන්සේලා වළඳලා ඉවර වුණාට පස්සේ කැවිලි වර්ග, පළතුරු වර්ග වගේ දේවල් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වුණාට පස්සේ පින්වත්නි කිසිම වෙලාවක උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකගෙන් අහන්න එපා ස්වාමීන් වහන්සේ මේ දේවල් අපි තියලා යන්නද කියලා. මේ දේවල් මෙතනින් අපි තියන්නද කියලා. මොකද උන්වහන්සේට හාව කොතනින් තියලා යන්න කියලා කියන්න බෑ. පැහැදිලිද? ඒක උන්වහන්සේට එතන දානේ වළඳලා ඉවර වුණාට පස්සේ උන්වහන්සේට එතනින් පස්සේ ඒ දානේ පිළිබඳව බලාපොරොත්තුවක් නැවත තියාගන්න බෑ. තිබ්බොත් ඒක සන්නිධිකාරක වස්තුවක් වෙනවා. නේ? එහෙම අහනවට වඩා හොඳයි ඔබ ගෙදර අරන් එන එක ඉතුරු ටික. නේ? එහෙම නැත්නම් උපසම්පදා ස්වාමීන් වහන්සේලාත් එක්ක සාමණේර ස්වාමීන් වහන්සේලා ඉන්නනම් උන්වහන්සේ කෙනෙක්ගෙන් අහලා ඒ ටික තියලා එන්න. එහෙම නැත්නම් ඔබ ආරක්ෂාකාරී කියලා හිතෙන තැනකින් ඒක තියලා එන්න. පහවදා ඇවිල්ලා ඔබ හිතන්නකෝ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් පිළිගත්තේ නැති දෙයක් ඔබ තියලා ගියා දානශාලාවේ. පහවදාට සාමණේර ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා ඒ දේවල් දැකලා උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට පිළිගන්නවා. එතකොට උන්වහන්සේට ඒක වළඳන්න කැපයි.
පැහැදිලිද? මේ සම්නිධි වෙන්නේ නැති ආකාරයට කටයුතු කරන්න ඔබ විශේෂයෙන්ම වග බලා ගන්න ඕනේ පින්වත්නි. මොකද මේ සිල්පදය පනවලා තියෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ නමක් වෙච්ච බෙල්ලට්ටි සීස මහරහතන් වහන්සේට. හේතුව තමයි උන්වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වැඩලා ඉවර වෙලා එළවලු ව්‍යංජන මිශ්‍ර වෙච්ච නැති පිරිසිදු බත් අරගෙන අවුවේ වේලලා පාත්‍රයට දාලා තියලා නිරෝධ සමාපත්තියට සමවදිනවා. නැවත දින 7කින් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා අර වේලිච්ච බත් වලට වතුර ටිකක් කලවම් කරලා ඒක මෙලෙක් කරගෙන වළඳනවා. අන්න මේ කතාව භාග්‍යතුන් වහන්සේ දැනගන්න ලැබුණාට පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ සම්නිධිකාරක ශික්ෂාපදේ පනවන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට. කිසිම අවස්ථාවකදී උන්වහන්සේට හෙට පරිභෝග කරන්න අනිද්දා පරිභෝග කරන්න කියලා මේ භෝජන අරන් තියාගන්න බෑ. එහෙම තියාගත්තොත් ඒක සම්නිධිකාරක වෙනවා. උපසම්පදා කිසිම ස්වාමීන් වහන්සේ නමකට කැප නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට විවත්නි මම ඔබට භෝජන සම්බන්ධයෙන් තියෙන විශාල පරාසයක ඔබ දැනගත යුතු කරුණු කාරණා විස්තර විග්‍රහ කරන්නට යෙදුණා පින්වත්නි. මේ කතාව ඔබට මතක් කරේ විශේෂයෙන්ම ඔබ දාණය දෙන පින්වතුන් නිසා. මතක තියාගන්න. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට නම් දාණය පිළිගන්වන්නම ඕනේ. ඒකත් අත්පත ඉඳන් පිළිගන්වන්න ඕනේ. පැලවෙන ශක්තිය තියෙන දෙයක් නම් එක්ක කප්පියම් කරන්න ඕනේ, නැත්නම් ඒ වගේ ඇට ආදිය ඉවත් කරලා පූජා කරන්න ඕනේ. විකාලේ කැප දේවල් මොනවද? විකාලේ අකැප දේවල් මොනවද? අන්න ඒ දේවලුත් ඔබ විශේෂයෙන්ම මතකේ තියාගෙන ඉන්න ඕනේ. ඊළඟට පින්වත්නි මුදල් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට ඒවා සාමණේර ස්වාමීන් වහන්සේ නමකට ඒවා මුදල් පරිහරණය කැප නෑ පින්වත්නි. කැප නෑ. එතකොට දැන් ඔබට හිතෙන්න පුළුවන් එතකොට ස්වාමීන් වහන්සේ වර්තමාන වෙනකොට ස්වාමීන් වහන්සේලාට මුදල් වල අවශ්‍යතාවය තියෙනවනේ. අවශ්‍යතාවය තියෙනවා පින්වත්නි. ස්වාමීන් වහන්සේලාට මුදල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අන්න ඒකට ක්‍රමයක් තියෙනවා. නේ? ස්වාමීන් වහන්සේලා දන්නවා මොකක්ද ක්‍රමය කියලා. ගිහි පින්වතුන් තමයි මේ පිළිබඳව දැනගත යුතු වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙන සිල්පදේ තමයි පින්වත්නි ජාත රූප රජතං උග්ගන්නේයවා උග්ගන්නාපේයවා උපනික්කිත්තම් වා සාදීය නිස්සග්ගයන් පාජිත්‍යං. ඒ කියන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් කියවා ස්වාමීන් වහන්සේට තමන් වහන්සේ උදෙසා එළවපු දෙයක් තමන් වහන්සේට පිළිගන්නත් බෑ. තවත් කෙනෙක් ලව්වා පිළිගන්නත් බෑ. අවම වශයෙන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ තබලා ගියපු දෙයක් හිතෙන් හෝ ඉවසන්න බෑ. ඉවසුවොත් එහෙම ඒ මුදල් නිසගි වස්තුවක් වෙනවා. ඒ කියන්නේ විසිකල යුතු වස්තුවක් වෙනවා. ඒ වගේම පාචිත්‍ය කියන ආපත්‍යයක් සිද්ධ වෙනවා. පැහැදිලිද පින්වත්නි? එතකොට මේ පාචිත්‍ය කියන ආපත්‍යයත් උන්වහන්සේට සිද්ධ වෙනවා. මේ මුදලත් විසිකල යුතු වස්තුවක් වෙනවා. එතකොට කොහොමද ස්වාමීන් වහන්සේලා මුදල් වලින් ප්‍රයෝජනයක් ලබන්නේ? ඒකට මං උදාහරණයක් ගන්නම්. හිතන්නකෝ මම ආරණ්‍ය සේනාසනේ වැඩ ඉන්නවා. උපාසකම්ම කෙනෙකුත් එනවා. කමල කියලා උපාසකම්ම කෙනෙකුත් එනවා. ඇවිල්ලා උපාසකම්මා මට මුදල් ටිකක් පූජා කරනවා. ඒ වෙලාවට හා මට දෙන්න කියලා ගන්න බෑ. නේ? එතකොට පිළිගත්තා වෙනවනේ. එතකොට ඒක නිස්සග්ගිය වස්තුවක් වෙනවා. එතකොට මම කියනවා උපාසකම්මා ස්වාමීන් වහන්සේලාට මුදල් පිළිගන්න කැප නැහැ. නේ? එතකොට ඒ අම්මා හා එහෙනම් ස්වාමීන් වහන්සේලාට කැප නැහැ කියලා ඒ මුදල් අරන් ගියොත් ගැටලුවක් නැහැ. එහෙම නැතුව ඒ අම්මා ස්වාමීන් වහන්සේලාට මුදල් වලින් ප්‍රයෝජනයක් තියෙනවනේ මම පූජා කරපු දෙයක් නැවත අරන් යන්නේ නැහැ කියලා එහෙමම තියලා ගියොතින් පින්වත්නි උපාසකම්මා ගියානේ මම දැන් ගන්නවා කියලා ගන්න බෑ පින්වත්නි ස්වාමීන් වහන්සේලාට. ස්වාමීන් වහන්සේ ඒක එහෙම තියන්න ඇරලා තියෙනවා. එතකොට තවත් ගිහියෙක් හරි ආරාමිකයෙක් හරි එනවා. ඇවිල්ලා මේ මුදල් ටික දැකලා අහනවා ස්වාමීන් වහන්සේ මුදල් කියන්නේ ආරක්ෂා කළ යුතු දෙයක්. ආරක්ෂා කළ යුතු ස්ථානයක් තියෙනවද කියලා ඇහුවොත් ස්වාමීන් වහන්සේට මෙහෙම තැනක් තියෙනවා මෙතනින් තියන්න කියලා කියන්න බෑ. මේ තැන නම් ආරක්ෂිතයි කියලා ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්. එතකොට ඒ ආරාමිකයා හරි ඒ ගිහි පුද්ගලයා අරන් ගිහිල්ලා ඒ තැනින් ඒ මුදල් තැන්පත් කරාට පස්සේ ස්වාමීන් වහන්සේට දොරක් වහලා ආරක්ෂා කරන තැනක් නම් ඒ තැන දොර වහලා ආරක්ෂා කරන්න උනත් පුළුවන් ඇවත සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කැපකරුවෙක්ට කියන්න ඕනේ පින්වත්නි අපි ගාව අකප්පිය වස්තුවක් තියෙනවා කියලා. පැහැදිලිද? එහෙම නැත්නම් හිතන්නකෝ ආරණ්‍ය සේනාසනයක හරි පන්සලක හරි නඩත්තු කටයුත්තකට. එහෙම නැත්නම් චෛත්‍යයක් සකස් කරන්න පිළිමගේක විහාරගේක අලුත් වැඩියා කටයුත්තක් සඳහා සංඝයාගේ මොකක් හරි කටයුත්තක් සඳහා සංස්කරණ කටයුත්තක් සඳහා ගිහියෙක් ඇවිල්ලා මුදල් පූජා කරන්න සූදානම් වෙනවා නම් ස්වාමීන් වහන්සේට ඒක වළක්වන්න එපා කියනවා. පැහැදිලිද? හැබැයි ස්වාමීන් වහන්සේලාට ඒ කියලා ඒක පිළිගන්න කැපත් නැහැ පින්වත්නි. සංඝයා උදෙසා වේවා පිළිගන්න කැප නැහැ ස්වාමීන් වහන්සේලාට. එතකොට මොකද්ද කරන්න පුළුවන් ක්‍රමය? එතකොට කරන්න පුළුවන් ක්‍රමය තමයි
උපාසක මහත්තයෝ අපිට මේ මුදල් කියන එක ස්වාමීන් වහන්සේලාට පිළිගන්න කැප නැහැ. එතකොට ඒ උපාසක මහත්තයා ඇහුවොත් එහෙම ඔබ වහන්සේලාට කැපකරුවෙක් ඉන්නවද කියලා. අන්න එතකොට ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන් අපිට කැපකරුවෙක් ඉන්නවා කියලා. හැබැයි අපිට කැපකරුවෙක් ඉන්නවා යාට දෙන්න කියලා කියන්න බෑ පින්වත්නි. අපිට කැපකරුවා මෙන්න මෙයා කියලා පෙන්වන්න පුළුවන්. එතකොට ඒ උපාසක මහත්තයා ඒ කැපකරුවට ඒ මුදල පූජා කරලා ගියොත් එහෙම ස්වාමීන් වහන්සේලාට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ අවශ්‍යතාවය කැපකරුවට කියලා කරගන්න පුළුවන්. ඒ මුදලෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් පින්වත්නි. පැහැදිලිද? මේක හෙන සියුම් ස්ථානයක් මුදල් වලින් ගනුදෙනු කරනවා කියන එක, මුදල් වලින් ප්‍රයෝජන ලබනවා කියන එක. හැබැයි පින්වත්නි ස්වාමීන් වහන්සේලා මේක දන්නවා. කොහොමද මේ මුදල් වලින් පරිස්සම් වෙන්න ඕනේ කියන කතාව. එතකොට ඔබ තමයි මේ පිළිබඳව දැනගත යුතු වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ නමකට කතා කරලා ස්වාමීන් වහන්සේ අම්මා නැති වෙලා තියෙනවා, අම්මගේ 3 මාසෙට බණ කියන්න ඕනේ, බණ එකට කීයක් ගන්නවද කියලා අහන්න එපා ස්වාමීන් වහන්සේලාගෙන්. ස්වාමීන් වහන්සේලාට සමහර වෙලාවල් වලට වාහන වලට තෙල් වලට වියදමක් යනවා වෙන්න පුළුවන්. එතකොට මොකද්ද කරන්න පුළුවන්? රියදුරු මහත්තයෙක් ඉන්නවා නම්, නැත්නම් කැපකරු මහත්තයෙක් ඉන්නවා නම් ස්වාමීන් වහන්සේ හරහා කැපකරු මහත්තයා සම්බන්ධ කරගෙන ඒ විස්තර ටික එයාගෙන් අහගන්න. ස්වාමීන් වහන්සේගෙන් බණකට ඊයක් ගන්නවද කියලා අහන්න යන්න එපා පින්වත්නි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මිනිස්සු කරන තවත් එක වැරද්දක්. ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවක් කරලා ඉවර වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලාගේ මේ ධර්ම දේශනා කරපු තැන මේසේ උඩින් බන්දේසියකට දාලා සල්ලි ටිකක් ගෙනල්ලා තියෙනවා. පින්වත්නි ස්වාමීන් වහන්සේට එතකොට ඒක පිළිගන්න කැප නැහැනේ. පැහැදිලිද? එතකොට ස්වාමීන් වහන්සේට ඒක ප්‍රතික්ෂේප කරන්න තමයි තියෙන්නේ. කයින් හරි වචනයෙන් හරි. ඊට පස්සේ මොකද පිළිගත්තොත් ඒක නිස්සග්ගීය වස්තුවක් වෙනවා. මේ දේවල් ඔබ සමහරට දන්නේ නැති නිසා කරලා ඇති. අදින් පස්සේ කරන්න එපා. පැහැදිලිද? ස්වාමීන් වහන්සේ වැඩම කරේ කැපකරුවෙක් එක්ක නම් කැපකරුවට මුදල් ටික පූජා කරන එකේ ගැටලුවක් නැහැ. දෙන එකේ ගැටලුවක් නැහැ. වාහනයක රියදුරු මහත්තයෙක් එක්ක නම් ආවේ රියදුරු මහත්තයාට ඒක දෙන එක ගැටලුවක් නැහැ පින්වත්නි. පැහැදිලිද? ස්වාමීන් වහන්සේට පූජා කරන එකේ ගැටලුව තියෙන්නේ. එතකොට මේ කැප වෙන්නේ කොහොමද කියන කතාව ඔබ දැනගෙන ඉන්න කටිනවා. හැබැයි මේ වෙනකොටත් ඔබ ස්වාමීන් වහන්සේලාට මුදල් පූජා කරලා තියෙනවා නම් අනේ අපි ස්වාමීන් වහන්සේලාට සල්ලි පූජා කරලා අපි අකුසලයක් කරගත්තද දන්නේ නැහැ කියලා ඔබට හිතෙනවා නම් පින්වත්නි මුදල් පූජා කරා කියලා අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ අකුසල රැස් වෙන දාන 5යි තියෙන්නේ කියලා. මත්පැන් දන් දෙනවා නම්, ස්ත්‍රීන් දන් දෙනවා නම්, කාමරාග අවුස්සන චිත්‍රපටි ආදිය පෙන්වනවා නම්, ටෙලි නාට්‍ය ආදිය පෙන්වනවා නම් නොමිලේ, එහෙම නැත්නම් ගැබ් ගැන්වීම සඳහා ගොනුන් දන් දෙනවා නම්, එහෙම නැත්නම් රාගය අවුස්සන සුළු පින්තූර ආදී එලවලා තියෙනවා නම් කියන මේ කාරණාවලදී තමයි අකුසල රැස් වෙන්නේ. මේවා තමයි අකුසල රැස් වෙන දාන. භාග්‍යතුන් හසේ කොයිම අවස්ථාවක සඳහන් කරලා නැහැනේ මුදල් දුන්නාම අකුසල රැස් වෙනවා කියලා. එතකොට ඔබ මීට කලින් ස්වාමීන් වහන්සේලාට මුදල් පූජා කරලා තියෙනවා නම් පින්වත්නි අතට ස්වාමීන් වහන්සේට ඔබ සතුටු වෙන්න ස්වාමීන් වහන්සේට දානයක් දුන්නේ කියලා. මොකද ඒක ඔබට අකුසලයක් වෙන්නේ නැහැ. කුසලයක් තමයි වෙන්නේ. මම මොකද මුලදී මතක් කරා වගේ විනය පර්යාය එකක්, ධර්ම පර්යාය වෙනත් එකක්. හැබැයි පින්වත්නි ස්වාමීන් වහන්සේලාට මුදල් පිළිගැනීම තුළ උන්වහන්සේගේ සීලයට ඔබ උපස්ථායකෙක් වුණා වෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒක නිසා කැපසරු ආකාරයට මේ කටයුතු කරන්න ඕනි කියලා ප්‍රඥාවන්ත දායකයින් දැනගෙන ඉන්න ඕනි පින්වත්නි. ඒකයි මේ සම්බන්ධව මතක් කරන්නට යෙදුනේ. ඒ අවස්ථානුකූලව ස්වාමීන් වහන්සේලාට මේක මෙහෙම කරන්න කියලා කියන්න බෑනේ පින්වත්නි. පැහැදිලි නේද? ඒ වගේම තමයි මේ මුදල් වලට එහා ගියාට පස්සේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලාට තව තියෙන එක ගැටලුවක් තමයි පන්සල් වලට හරි එහෙම නැත්නම් සෑ මළුවේ තනකොළ වැවුනට පස්සේ, බෝ මළුවේ තනකොළ වැවුනට පස්සේ, තාප්පේ ඇල්ගී දියසෙවල් ආදී බැඳුනට පස්සේ ස්වාමීන් වහන්සේලාට පින්වත්නි මේ දේවල් ඉවත් කරගන්න බෑ. කියන්නේ ඉවත් කරන්න කියලා අන කරන්නත් බෑ. මොකද සිල්පදයක් තියෙනවා භූතගාම කියලා. එතකොට ඒ වගේම පොළව කොටන්න බෑ පටවි කනින කියලා ශික්ෂාපදයක් තියෙනවා. මේ සිල්පද දෙකෙන් ඇවැත්වෙනවා. උදුළු ගෑවොත් එහෙම පටවි කන්න කියන ශික්ෂාපදේනුත් ඇවැත්වෙනවා. තනකොළ ගැලවීම තුල භූතගාම කියන ශික්ෂාපදේනුත් ඇවැත්වෙනවා. නේ අවම දියසෙවල් ටිකක්වත් අයින් කරන්න බෑ පින්වත්නි. නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අනුව තියෙන්නේ යම්කිසි උපසම්පදා භික්ෂුවකට ගහක මලක්, කොළයක්, ගෙඩියක්, පොත්තක්, මුලක් කපන්න, කඩන්න, ගින්නක් ආධාරයෙන් විනාශ කරන්න බෑ. විනාශ කරොත් එහෙම පාචිත්‍ය ආපත්‍යක් සිද්ධ වෙනවා කියලා. පැහැදිලිද? එතකොට ස්වාමීන් වහන්සේලාට මේ දේවල් අයින් කරගන්නත් බෑ. නේ අයින් කරන්න බෑනේ. තනකොළ ආදී තියෙනවා නම් ගලවන්න බෑ. ආපත්‍ය සිද්ධ වෙනවනේ. නේ ස්වාමීන් වහන්සේලාට හැබැයි ආපත්‍ය සිද්ධ වෙනවා පින්වත්නි. කුසල සිතකින් තමයි වෙන්නේ චෛත්‍ය පිරිසිදු කිරීම තුල. කුසල සිතකින් වුණත් පින්වත්නි ආපත්‍යයක්නේ. නේ භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තිය කඩකිරීමක් නේ. භාග්‍යතුන් වහන්සේගේ පැනවීම කඩකිරීමක් නේ. අන්න ඒ නිසා ස්වාමීන් වහන්සේලා කුඩා සිල්පද වලදී පවා ආරක්ෂාකාරී වෙන්න
උත්සාහ කරන උන්වහන්සේලා ඒ කුඩා සිල්පද පවා ආරක්ෂා කරන්න උත්සුක වෙනවා. නේ. එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම අතික්‍රමණය විතික්‍රමණය කරා වෙනවනේ. නේ. ආඥා විතික්‍රමණයක් වෙනවනේ පින්වත්නි එතකොට. අන්න ඒක නිසා ස්වාමීන් වහන්සේලාට මේක කරන්න කියලා කියන්නත් බෑ. මම මේ කතාව මෙතනදී මතක් කරේ ස්වාමීන් වහන්සේට තනකොළ ආදී තියෙනවා නම් ගලවන්නත් බෑ. වලක් ආදී හාර ගන්න තියෙනවා නම් හාර ගන්නත් බෑ. ඒ වගේම මේ තනකොළ ටික ගලවන්න, මේ අත්ත කපන්න, මේ දියසෙවල් ටික සූරන්න කියලා අණ කරන්නත් බෑ. ඒ අණ කරත් ඒ ආපත්‍ය ඒ විදිහටම සිද්ධ වෙනවා පින්වත්නි. එතකොට ඔබට මේ අවස්ථාව එන්න පුළුවන් ඊළඟ දවසේ විහාරස්ථානයකට ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ කිව්වොත් තනකොළ ටිකක් පෙන්නලා උපාසක මහත්තයෝ මේ තනකොළ ටික දැනගන්න කියලා. එතනදී ස්වාමීන් වහන්සේ කියන්නේ මේ තනකොළ ටික එතනින් ඉවත් කරලා දෙන්න කියලා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කියනවා නම් උපාසක මහත්තයෝ මේ අත්ත අපිට කරදරයි නේද කියලා ඔබට ප්‍රඥාව ඔබට නුවණ තියෙන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අත්ත කපන්න කියලා. ස්වාමීන් වහන්සේට කපන්න කියලා අණ කරන්න බැරි නිසා මේ අත්ත අපිට බාධාවක් නේද කියලා කිව්වොත් ඒ කියන්නේ ඒක ඉවත් කරලා දෙන්න කියලා. පැහැදිලිද? හැබැයි අනිත් කාරණාව තමයි මේ ආපත්‍ය තියෙන්නේ උපසම්පදා ස්වාමීන් වහන්සේලාට. සාමණේර ස්වාමීන් වහන්සේලාට ගහක අත්තක් සිඳින්න පුළුවන්, මලක් කඩන්න පුළුවන්, පොළව හාරන්න පුළුවන් අවශ්‍යතාවයක් වුණොත්. උපසම්පදා ස්වාමීන් වහන්සේලාට තමයි බැරි. හැබැයි ගොඩක් වෙලාවට පන්සලේ බෝධිගරයක දියසෙවිල් ආදී බැඳලා තියෙනවා නම් මිනිසුන්ගේ හිතේ ස්වාමීන් වහන්සේලා පිළිබඳව අසතුටක් තියෙනවා. ස්වාමීන් වහන්සේගේ පන්සල වල් වැදිලා නම් මිනිස්සුන්ගේ දායකයින්ගේ හිතේ තියෙනවා අසතුටක්. හැබැයි පින්වත්නි ඔබ දන්නේ නැහැනේ විනය කාරණාව මොකක්ද කියලා. ඔබ දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේලාට මේ දේවල් කරන්නත් බෑ, කරව ගන්නත් බෑ, අණ කරන්නත් බෑ. එහෙනම් මේ දේවල් පිරිසිදුව තියාගන්න ඔබේ දායකත්වයත් වටිනවා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලාට කුණු ටිකක් තියෙනවා නම් පින්වත්නි ඒක පුච්චන්න බෑ. මොකද පොළව ගිනි තියන්න බෑ. තනකොළ තියෙනවා නම් ඒවා විනාශ වෙනවා. ඒ වගේ වෙලාවට ඔබ විහාරස්ථානයකට යන වෙලාවට කොළරඩු ටිකක් තියෙනවා නම් එතන පුච්චන්න සුදුසු තැනක් නම් අන්න ඒ වෙලාවට ඒ වගේ ස්ථානයක පුච්චලා පිරිසිදු කරලා දෙන්න දැනගෙන ඉන්න ඕනේ පින්වත්නි. ස්වාමීන් වහන්සේලා මේ වගේ සීලයක් ආරක්ෂා කරනවා කියලා. පැහැදිලිද? දැන් ඒ වගේම තමයි සාංගික දේපල. දැන් සාංගික දේපල පරිහරණයේදී ඔබ දැනගත යුතු කාරණා මොනවද? පින්වත්නි සාංගික දේපල හරියට ගින්දර වගේ. ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ගින්දරකින් ප්‍රයෝජනයක් ගත්තොත් ආලෝකය දුරලන්න පුළුවන්. ඒ වගේම තමයි සාංගික දානවලුත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැබැයි වැරදියට ප්‍රයෝජනයක් ගන්න ගියොත් වැරදියට පරිහරණය කරොත් ජීවිතේ නැති කර ගන්න පුළුවන් ගින්දර නිසා දැල්විලා අළු වෙලා යන්න පුළුවන්. ඒ වගේම තමයි සාංගික දේපල කියන්නේ. හරියට දන්නේ නැතුව ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න ගියොත් පින්වත්නි ඔබට සතර අපායෙන් තමයි නතර වෙන්න වෙන්නේ. හේතුව අපිට සාමාන්‍යයෙන් මේ ධර්ම ග්‍රන්ථ ඇසුරු කරනකොට සාංගික භූමියකින් වැලි ටිකක් හොරෙන් අරන් ගිහිල්ලා දර කෑලි ටිකක් හොරෙන් අරන් ගිහිල්ලා പ്രേත වෙලා ඉපදිච්ච කතා තියෙනවා. දැනගන්න තියෙනවා පින්වත්නි. ඒ වගේම තමයි අපේ පැරැන්නෝ පින්වත්නි ගමේ පන්සලේ හරකෙක් බැන්දනම් පන්සලේ විහාරස්ථානයේ සාංගික භූමියක හරකෙක් බැන්දනම් පහෝදාට ඒ ගව දෙනකින් කිරිවත් ගන්නෙ නැහැ. ඒ තරමට පරිස්සම් වුණා සාංගික දේපල පරිහරණය කරනකොට ඇසුරු කරනකොට. හැබැයි අද මේක ගොඩක් වෙලාවට නැති වෙලා තියෙනවා. මිනිස්සු පොල් ගෙඩියත් කඩන් යන්නේ පන්සලෙන්, කොස් ගෙඩියත් කඩාගෙන යන්නේ පන්සලෙන්, මල් ටික කඩන්නෙත් පන්සලෙන්, මේ මල්ලතු කඩාගෙන යනවා පන්සලෙන්. මේ වගේ. හැබැයි පින්වත්නි සාංගික දේපල හැමේ ඔබ සැලකිලිමත් විය යුතුම කාරණාවක් සාංගික දේපල කියලා කියන්නේ. එතකොට මේ මතක් කරනකොට නූල් පොටක දෙයක්වත් සංඝයාගේ දෙයක් ඔබ අරන් යන්න එපා. හිතන්නකෝ ඔබ පන්සලට ආපු වෙලාවක ස්වාමීන් වහන්සේ නමක් නම් ඔබට කප් එකක් පිඟානක් දුන්නොත් මේකෙන් පැන් ටිකක් බොන්න කියලා. එතකොට ගැටලුවක් නැහැ. මොකද ස්වාමීන් වහන්සේ දන්නවා මේක සංඝයාගේ නෙවෙයි, මේක සාංගික කරලා පූජා කරපු දෙයක් නෙවෙයි නිසා මේක ගිහියන්ටත් ගැටලුවක් නැහැ, පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම නැතු ඔබ අරගෙන පරිභෝග කරන්න යන්න එපා. පන්සලේ තියෙනවා නම් පිඟානක් ඒකට කැම ටිකක් දාලා ඒක කන්න යන්න එපා. මොකද ඒක සාංගික නම් ඒක අකුසලයක් පින්වත්නි ඔබට. පැහැදිලිද? ඒක සාංගික නිසා. අන්න මේ වගේ දේවල් වලදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි නූල් පොටක්වත් ගන්න එපා කිව්වනේ. එතකොට මතක් වෙන කාරණාව තමයි පිරිත් නූල්. හිතන්න පිරිත් නූල් ටිකක් සංඝසතු කරලා පූජා කරලා තියෙනවා නම් ඔබට මේ පිරිත් නූලාවක්වත් බැඳ ගන්න බෑ පින්වත්නි. ඔබට පිරිත් නූලක් බැඳ ගන්න ඕන නම් ගෙදරින් පිරිත් නූල් ටික අරන් යන්න. නේ. එතකොට මේ පිරිත් නූල් ගැන කියද්දී අනිත් කාරණාව තමයි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා කාන්තාවන්ගේ පිරිත් නූල් බඳින්න නැති ස්වභාවයක් තියෙනවානේ. ගිහි පින්වතුන් සමහරට දන්නේ නැතුව ඇති ඇයි මේ කියලා. ස්වාමීන් වහන්සේලාට කාය සංසර්ග කියලා සංඝාදිශේෂ ආපත්‍යක් තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශ කරන කැමති සිතින් කාන්තාවකගේ කෙස් ගහක් ස්පර්ශ කරත් උන්වහන්සේට ඒ සංඝාදිශේෂ ආපත්‍ය සිද්ධ වෙනවා පින්වත්නි.
ඒ දවස උපදිච්ච ස්ත්‍රියක් වෙන්න පුළුවන්. සහෝදරිය වෙන්න පුළුවන්, අම්මා වෙන්න පුළුවන්. ඒත් පින්වත්නි ඒ ආපත්‍ය සිද්ධ වෙනවා. අන්න ඒකයි ගොඩක් වෙලාවට ස්වාමීන් වහන්සේලා මාර්ගඵල අවබෝධ කරලා නැති නිසා, පෘථග්ජන භූමියේ ඉන්න නිසා, හේතුඵල ධම දන්න නිසා, හිත කියන්නේ මොන වගේ දෙයක්ද කියලා දන්න නිසා සමහර වෙලාවල් වලට කාන්තාවන්ට පිරිත් නූල් බඳින්න නැතුව ඉන්නේ. අන්න ඒක නිසා ඔබ මේ අපේ අතෙන් පිරිත් නූලක්වත් බැඳේ නැහැ නේ කියලා ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපහැදීමක් ඇති කරගන්න එපා පින්වත්නි. මේ සාංඛ්‍ය දීපල ගැන මතක් කරේ. එතකොට සමහර වෙලාවල් වලට වර්තමානයේ වෙනකොට gedara දානයක් සංවිධානය කරලා තියෙනවා නම් පඩික්කමේ ඉඳලා පන්සලෙන් අරන් යන ස්වභාවයක් වර්තමානයේ වෙදි තියෙනවනේ. ගමේ පන්සලෙන් තමයි මේස පුටු ටික අරන් යන්නේ. නේ සියලුම දේවල් පඩික්කමේ ඉඳන්. එතකොට ඔබ මේ දේවල් අරන් යන්න ගැටලුවක් නැහැ. සංඝයාගේ ප්‍රයෝජනෙ සඳහානේ අරන් යන්නේ. හැබැයි පින්වත්නි මේ දේවල් පුළුවන් තරම් සංඝයාගේ කියන සංඥාවෙන් පරිස්සම් කරලා ආපහු ගෙනල්ලා බාර දෙන්න. මොකක් හරි දෙයක් කියලා කැඩුනොත්, බිඳුනොත්, ගෙවුනොත්, ශේෂ වුනොත්, හීරීමක් හරි වුනොත් ඒකට අලාභය පියවන්න බලා ගන්න. එහෙම නැති වුනොත් පින්වත්නි ඒක ඔබට ලෙහෙසි වෙන කාරණාවක් නෙවෙයි. ඒ වගේම ඔබට මතක් කළ යුතු කාරණාවක් තියෙනවා. ස්වාමින් වහන්සේලාගේ පාදෝවණය කරන ධර්ම දේශනාවකට වඩා මැදි. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් පුංචි කාලේ ඉඳන්ම ධර්මශාලාවට ස්වාමින් වහන්සේ වැඩම කරද්දී ගිහි පින්වතුන් ස්වාමින් වහන්සේගේ පාදෝවණය කරනවා. හේතුව තමයි ස්වාමින් වහන්සේට අපවිත්‍ර වෙච්ච පාදවලින් සාංගික භූමියකට පැමිණෙන්න බෑ. පැමිණුනොත් එහෙම උන්වහන්සේට දුක්කට ආපත්‍යක් එනවා. ඒ පුරුද්ද නිසා වර්තමානයේදී ගෙදරකට වැඩමුවත් ස්වාමීන් වහන්සේගේ පාදෝවණය කරනවා. ගැටලුවක් නැහැ පින්වත්නි ස්වාමීන් වහන්සේගේ පහසුව උදෙසා. හැබැයි පින්වත්නි ස්වාමීන් වහන්සේට ඒ ඇවත සිද්ධ වෙන්නේ නැහැ පාදෝවණය කරලා වැඩම කරාට පස්සේ. හැබැයි ඔබත් එන්නේ ඒ සාංගික භූමියටම තමයි. ඒ ධර්මශාලාවටම තමයි. ස්වාමීන් වහන්සේගේ විතරක් පාදෝවණය කරාට වැඩක් නැහැ. ඔබත් පිරිසිදු පාදවලින්ම තමයි එතනට එන්න ඕනේ. ඔබත් අපිරිසිදු පාදවලින් ආවොත් එහෙම ඔබට සිද්ධ වෙන්නේ ඒකාන්තයෙන්ම මරණාසන්න මොහොතේ මතක් වුණොත් සතර අපායන් එකක නතර වෙන්න. එහෙම නැත්නම් අවශේෂ විපාක විදිහට අර සුචිලෝම කරලෝම වගේ කෘෂ වෙච්ච ශරීරයක් දරන්න. පැහැදිලිද? එතකොට මේ කාරණා ටික තමයි සාංගික දේපල සම්බන්ධයෙන්. මොකද පින්වත්නි ස්වාමීන් වහන්සේලාගේ සංඝ සතු කරපු භූමියක නම් ඔබ ඉන්නේ. ඔබට පින්වත්නි සාංගික දේපලක හිතන්නකෝ ධර්මශාලාව සාංගික නම් ඔබට දාඩිය තියෙනවා නම් ශරීරේ ඔබට බිත්තියකටවත් හේතු වෙන්න බෑ පින්වත්නි. ස්වාමීන් වහන්සේලා මේ ගරු භාණ්ඩ පාවිච්චි කරනකොට ලී වලින් කරපු පුටු මේ සාදිය පාවිච්චි කරනකොට මේ පිටියල්ලෙන් ස්පර්ශ කරන්නවත් නෑ පින්වත්නි. උළුවස්සකට හේතුණත් සිවුරු කෙලවර තියලා තමයි උන්වහන්සේ උළුවස්සකට හේතු වෙන්නේ. පැහැදිලිද? ඒ තරම් උන්වහන්සේලා මේ සිල්පද වලට සාංගික දේපලත් එක්ක ගනුදෙනු කරනකොට පරිස්සම් වෙනවා. ඔබත් එහෙම වෙන්න ඕනේ. පැහැදිලි නේද? අන්න ඒකයි සාංගික දේපල සහ ඔබේ හැසිරීම සම්බන්ධයෙන් මතක් කරන්න ඕනේ උනේ. ඊළඟට තවත් පුංචි කාරණාවක් මතක් කරලා මම ධර්ම දේශනාව අවසන් කරන්නම්. කාල වේලාවත් ගොඩක් නික්මිලා තියෙන නිසා පින්වත්නි. පිණ්ඩපාතේ වඩිනකොට ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි ගොඩක් වෙලාවට මිනිසුන්ට අවබෝධයක් නැහැ මේ ස්වාමීන් වහන්සේලා කමඨහනක් අරගෙන තමයි මේ පිණ්ඩපාතේ වඩින්නේ කියලා. අපි ඒකට කියනවා ගත පච්චාගත වත කියලා. ස්වාමීන් වහන්සේලා කමඨහනක් අරගෙන යන්නේ එනකොටත් ඒ කමඨහන අරගෙන එන්නේ. අපිට පෞද්ගලිකව අත්විඳින්න වෙච්ච දේවල් නිසා තමයි මම මේ පින්වතුන්ට මේ කාරණා ටික මතක් කරන්නේ. මොකද්ද? ස්වාමීන් වහන්සේලා කමඨහන මෙනෙහි කරගෙන පිණ්ඩපාතේ වඩිනකොට ඇතැම් වෙලාවට ගිහි පින්වතුන් ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ ආරණ්‍ය අලි ඉන්නවද? ස්වාමීන් වහන්සේලා කීනමක් වැඩ ඉන්නවද? ස්වාමීන් වහන්සේ හිටත් මේ පාරේද වඩින්නේ ආදි වශයෙන්. එතකොට ස්වාමීන් වහන්සේට කතා කරන්න බෑනේ පින්වත්නි. උන්වහන්සේට කමඨහන එතකොට කැඩෙනවනේ. නේ. සඳහන් කරන්නේ ස්වාමීන් වහන්සේ සුවපත් වේවා කියනකොට කමඨහනට බාධාවක් එනවා නම් ඒත් උන්වහන්සේ සුවපත් වේවා කියලාවත් කියන්නේ නැතුව තමයි පිණ්ඩපාතේ වඩින්නේ. නේ. ඒ වගේම තමයි පූජා කරන ප්‍රමාණය. දැන් සාමාන්‍යයෙන් පිණ්ඩපාතේ වැඩියට පස්සේ ගෙදරට වඩින පළවෙනි ගෙදරින්ම කෙහෙල් ඇවරියක් හරි කොමඩු ගෙඩියක් හරි කිරි බෝතලයක් හරි පාත්‍රයට පූජා කරොත් උන්වහන්සේට එතනින් පස්සේ වඩින්න බෑනේ පින්වත්නි ඉදිරියට. පැහැදිලිද? උන්වහන්සේට සුළු ප්‍රමාණයක් පූජා කරගන්න කියලා ඒ වෙලාවේ සමහර විට කියන්නත් බැරි වෙන්න පුළුවන්. නේ. එතකොට උන්වහන්සේ කමඨහනට බාධාවක් වෙන නිසා සමහර වෙලාවලට ස්වාමීන් වහන්සේලාගේ දාන පාත්‍රයටම සබන් කැට ආදී පූජා කරන අවස්ථාවක් තියෙනවා. නේ. මොකද ස්වාමීන් වහන්සේ සෙසු පිරිකර බලාපොරොත්තු වෙන්න යන්නේ උන්වහන්සේ ආහාර ටිකක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට පිටපත්නේ ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට සබන් කැටයක් දැම්මට පස්සේ සමහර විට ඒ දාහනේ උන්වහන්සේට වළඳ ගන්නත් බැරි වෙන්න පුළුවන්. නේ. ඒ වගේම තමයි විනවීම කියන කාරණාවේදී පින්වත්නි. විනවීම කියලා කියන්නේ ඉල්ලනවා කියන කාරණාව. උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට වේවා ස්වාමීන් වහන්සේ නමකට සාමණේර වුවත් ඉල්ලන්න බෑ. ඉල්ලන්න පුළුවන්
අම්මගෙන් තාත්තගෙන් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් මව්පිය පාර්ශවයේ ඉහළට සහ පහළට පරම්පරා 7ක් යනකම් ඥාතීන්ගෙන් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් පැවරූ දායකයෙක්ගෙන් ඉල්ලන්න පුළුවන්. එතකොට ඔබ දැනගන්න ඕනේ කවුද මේ පැවරූ දායකයෝ කියලා කියන්නේ. පැවරූ දායකයෝ කියලා කියන්නේ සමහර වෙලාවල් වලට ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට බෙහෙත් ටිකක් ඕන නම් මේ කාලය ඇතුළත අපෙන් ඉල්ලන්න අපි දෙන්නම් කියලා දායකයෝ පවරනවා. එහෙම නැත්නම් කාලය ගැන කියන්නෙත් නැතුව භාණ්ඩය ගැන කියන්නෙත් නැතුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලාට යම්කිසි අවශ්‍ය දෙයක් තියෙනවා නම් අපිට මතක් කරන්න අපි මේ දේවල් දෙන්නම් කියලා මතක් කරන දායකයෝ ඉන්නවා. අන්න ඒ කට්ටියට තමයි පැවරූ දායකයෝ කියලා කියන්නේ. ඒ වගේ කෙනෙක්ගෙන් ස්වාමීන් වහන්සේ නමකට ඉල්ල ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට මේ විනවීම කියන කාරණාවේදී අනිත් කිසිම අවස්ථාවක ස්වාමීන් වහන්සේට මොන අවශ්‍යතාවය තිබ්බත් උන්වහන්සේට ඉල්ලීම කියන කාරණාව ඒ ඉල්ලීම කියන දේ කරන්න බෑ පින්වත්නි. එතකොට අද දවස ඇතුළත ඔබ සිල්පද කිහිපයක් දැනගත්තා. මට අවශ්‍ය වුණේ පින්වත්නි මේ සිල්පද ගැන ඔබට කියලා දෙන්න නෙවෙයි. සංඝයාගේ පහසුව සඳහා ඔබ දැනගත යුතු ප්‍රමාණය මොනතරම්ද කියලා මතක් කරලා දෙන්න. එතකොට නැවත මම මතක් කරනවා පින්වත්නි ධර්ම දේශනාව අවසානයේදීත් ඔබ සිල්පද ගැන යම් කිසි දැනුමක් ඔබට ඇති. හැබැයි ස්වාමීන් වහන්සේ නමක් සිල්පදයක් විතික්‍රමණය කරනවා ඔබ දැක්කොත් පින්වත්නි ඒක සංඝයාගේ දුස්සීලභාවය කියලා ඔබ ඒකට කිපෙන්න යන්න එපා. අසද්ධාාවක් ඇති කරගන්න යන්න එපා. මොකද එහෙම වුණොත් ඔබට තමයි පාඩුව වෙන්නේ. හේතුව තමයි හිතන්නකෝ මේ පාචිත්‍ය ආපත්‍යක්, දුක්ඛට ආපත්‍යක්. එහෙම නැත්නම් තුල්ලච්ච ආපත්‍යක් සිද්ධ වුණොත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමකට උන්වහන්සේට ඒකෙන් පිරිසිදු වෙන්න පුළුවන්. හැබැයි ඔබ සංඝයා කෙරෙහි කිපුණොත් එහෙම ඒක ඔබට අයහපතට පිහිටන්නේ පින්වත්නි. පැහැදිලිද? සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා සෑම දිනකම පාහේ තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා මේ ඇවත් ආරෝචනය කරනවා. ඒ කියන්නේ තවත් උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා ස්වාමීන් වහන්සේ මාතින් දැනගෙන මේ වගේ ඇවත් ටිකක් සිද්ධ වුණා. මාතින් මේ දැනගෙන සිද්ධ වෙච්ච ඇවතුයි නොදැන සිද්ධ වෙච්ච ඇවතුයි ඔබ වහන්සේ ඉදිරියේ ආරෝචනය කරලා මම ආයිති සම්වරේ පිහිටනවා කියලා ඇවත් ආරෝචනය කරනවා. එතනින් පස්සේ උන්වහන්සේගේ සීලය පිරිසිදුයි පින්වත්නි. පැහැදිලිද? උන්වහන්සේ එතනින් පස්සේ පිරිසිදු භික්ෂුවක්. මේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද සඳහන් කරලා තියෙන්නේ? පරාජිකා වෙච්ච නැති සතර පරාජිකාවෙන් පරාජිකා වූ අවසාන භික්ෂුව මේ ශාසනයෙන් ඉන්න තාක්කල්. ඒ කියන්නේ උන්වහන්සේගේ අපවත් වීම හරි පරාජිකා වීම හරි කියන කාරණා දෙකින් එකක් වෙනතුරු භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රතිපatti ශාසනය පිහිටනවා කියලා. පැහැදිලිද? එතකොට ඒකයි ස්වාමීන් වහන්සේලා අතරින් ඇවත් වෙන්න පුළුවන්. මං කිසිම අවස්ථාවක පින්වත්නි ස්වාමීන් වහන්සේලාගේ ඇවත් වීම සාධාරණීකරණය කිරීමක් නෙවෙයි මේ කරන්නේ. ඇවතක් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේගේ දුර්වලකමක්මයි. හැබැයි පින්වත්නි මතක තියාගත යුතු කාරණාව හැබැයි ඔබ රකින්න උපෝසතයක් දවසකට රකින්න 8 සීලයක් 10 සීලයක් වගේ නෙවෙයි උපසම්පදා සීලය කියලා කියන්නේ. නේ? විශාල ප්‍රමාණයේ සීලයක්. එතකොට විශේෂයෙන් පෘථග්ජන භූමියේ ඉන්න ස්වාමීන් වහන්සේ නමකට මේ සීලයක් ආරක්ෂා කරගන්න එක මහා පහසු කාර්යයක් නෙවෙයි. ගහට 10 සීලයක් නම් පින්වත්නි තනු කකුලෙන් හිටගෙන හරි පැය 24ක් ආරක්ෂා කරන එක එච්චර අමාරු කාර්යයක් නෙවෙයි. හැබැයි එක සිල් පදයක් හරි නොකඩවා ජීවිත කාලයම ආරක්ෂා කරනවා කියන එක අපහසු කාර්යයක් පින්වත්නි. පැහැදිලිද? අන්න මේ කතාව ඔබට මතක් කරේ සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්න. මොකද ඔබට ඒ දේවල් තමයි පිහිටට පිළිසරණට හිටින්නේ පින්වත්නි. එතකොට අද දවසෙත් ඔබට යම්කිසි ධර්ම කාරණාවක් දැනගන්න ලැබෙන්නේ නැති ප්‍රඥාවක් මෝරන්නේ නැති ඒ ධර්මඥානය ඔබට සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවන් වර්ධනය වෙලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවි සැනසී වදාළේ නිර්වාණ ශාන්තියෙන් නිවි සැනසෙන්නේ ඒකාන්තයෙන් හේතුවක් පාරමිතාවක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසෙත් මේ පොය දේශනාවලෙහි සජීවී විකාශන දායකත්වයෙන් ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තිබුණේ දේශානි සහ නුවන් කියන ඒ පින්වතුන් විසින්. ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ දාන මාන කටයුතු සඳහා දායකත්වයෙන් ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තිබුණේ මధుර එරංග පුතණුවන් සහ ස්වර්ණමාලා තලකිරියාව මෑණියන් විසින් බවයි සිහිපත් කරලා තිබුණේ. ඔවුන්ගේ මෙලොව බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම ඔවුන්ගේ නමින් මිය පරලොව යන්නට යෙදුනා වූ සියලුම සංසාරගත ඥාතීන්ද සුජීවත්ව සිටින මව්පිය දෙමව්පිය ගුරුවර වැඩිහිටි අසල්වාසී සෑම සියලුම දෙනාද මේ ධර්ම දානමය කුසලයේ සතුටු සිතින් අනුමෝදන්ව ඔවුන්ද පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපගේ ආචාර්යයන් වහන්සේ ඇතුළු කොටස් ලක්වාසී ලෝකවාසී සියලුම පිළිවෙත් සරු මහා සංඝරත්නයත් උන්වහන්සේලා පසන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා. ලංකාදීපය ආරක්ෂා කරනවස් අප කැප වුණ අතීත රජ සෙම්පතිවරු පටන් 30 අවුරුදු යුද්ධයකින් රට ජාතිය ආරක්ෂා කළ ඒ
ආදරණීය රණවිරුවන්ද පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා. විහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දේවි දේවතාවුන් වහන්සේලාත් උන්වහන්සේලා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවත් අදිෂ්ඨාන තිතේ ඇති කරගෙන ධර්ම දේශනාව අවසන් කිරීම සඳහා දෙවියන්ට පින් අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං